Right, 안녕하세요, 여러분. 안녕하세요. හරියටම 8යි වෙලාව. right අපි මීටින් එක ස්ටාර්ට් කරන්න යන්නේ. මට මයික් ටෙස්ට් කරගන්න මට කියන්න පුළුවන්ද මයික් එක ඇහෙනවද මම කියන දේ ඇහෙනවද මාව පේනවද කියලා? ස්ක්‍රීන් එක පේනවද? මාව පේනවද? මං කියන දේ ඇහෙනවද? ඔය තුන සම්පූර්ණ නම් ඇති ළමයි. right message එකක් දාලා තියෙනවා. ඇහෙනවා සර් පේනවා. right right එහෙනම් අපි මීටින් එක පටන් ගමු. 안녕하세요, 여러분. 2026년 UBT EPS 토픽 시험 메던 자 친구들 다 학생들이 너무 많이 반갑습니다. 너무 감사드리겠습니다. මම විස්තර කරන්නම් මේ මොකද්ද මම කිව්වේ කියලා. right 2026 වසරේ සඳහා EPS topic UBT විභාගයට කොරියානු විභාගයට පෙනී සිටින්න අද Zoom meeting එක සඳහා Zoom program එක සඳහා සම්බන්ධ වුණු සිසුන් සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ගොඩක් ස්තුතියි. right එතකොට අපි ගිය සතියේ කතා කරපු දේවල් ගැන පොඩ්ඩක් පොඩි මතකයක් ආවර්ජනය කරමු. කොරියාව ගැන ගිය පාර ගිය සතියේ පළවෙනි සම්මන්ත්‍රණයෙන් අපි කතා කරේ කොරියාව ගැන සම්පූර්ණ විස්තරයක්. right එතකොට එතෙන්දී අපි කතා කරා EPS topic exam එක ගැන SLBFE HRDK ඒ ආයතන දෙක ගැන සම්බන්ධය ගැන කොරියාවට යාමට මුල සිට උත්සාහ කරන කෙනෙකුට අවශ්‍ය දේවල් අවශ්‍ය සම්පූර්ණ දේවල් අපි කතා කරා. ඊට පස්සේ කොරියාවට අයදුම් කළ හැකි ශේෂ්ත්‍ර right නිෂ්පාදන දීවර නැවතැනීම් එතකොට ඇග්‍රිකල්චර් කෘෂිකාර්මික අංශය right ඒ වගේ දේවල් ගැන අපි විස්තරාත්මකව කතා කරා. එතකොට කොරියාවේ ඔයාලට අයදුම් කර හැකි වීසා වර්ග ලංකාවෙන් විදේශ ශ්‍රමිකයෙකුට කොරියාවට යන්න පුළුවන් වීසා වර්ග ගැන අපි සවිස්තරාත්මක කතා කරා. එතකොට එතනින් එහාට ගියාම අපි කොරියාවේ සංස්කෘතිය ගැන එතකොට කොරියාවේ භාෂාවේ ආරම්භය ගැන එතකොට කොරියාවේ කෑම සම්බන්ධව හරි එතකොට EPS topic exam එක සම්බන්ධව එතකොට කොරියාවට ගිහිල්ලා ජීවත් වෙන ආකාරය ගැන සම්පූර්ණ ඔයාලට හැඳින්වීමක් කරා ගිය සතියේ අපි නොමිලේ පවත්වපු සම්මන්ත්‍රණය තුලින්. right අද දවසේ අපි දෙවනි සම්මන්ත්‍රණය නොමිලේ පවත්වන දෙවනි සම්මන්ත්‍රණය කොරියන් පිස්සුව අපි ඔයාලා වෙනුවෙන් අද ඔන්න අපි පටන් ගත්තා. එතකොට අද දවසේ ඔයාලට අපිට කරන්න තියෙන්නේ කොරියන් භාෂාව හංගල්. මොකද ළම හංගල් කියන්නේ? කොරියන් භාෂාවට කියන්නේ අපි කොරියන් භාෂාවෙන් හංගල් කියන. හංගල් කියන්නේ කොරියානු භාෂාවට. හරි. එතකොට මේ ස්ලයිඩ් එක බැලුවොත් right මේ තියෙන්නේ ඔයාලට මම කියපු හංගල් මෙන්න මේ වචනේ කොරියන් භාෂාව කොරියානු හෝඩියට අපි හංගල් කියලා තමයි කොරියන් භාෂාවට හංගල් කියලා තමයි අපි කියන්නේ. right ඔයාලට පේනවා ඇති මෙන්න මේ ස්කෝර් එකෙන් මම පෙන්නන්නේ මේ කොරියන් භාෂාවෙන් කොරියානු හෝඩියට කියන නම ලියන විදිය. right මේ සියලු දේවල් ඔයාලට අපි කියලා දෙනවා. මුල සිට අද සම්බන්ධ වෙලා ඉන්න සියලුම දෙනාට අපි මේවා කියලා දෙනවා කොහොමද මේ වචන ලියන්නේ කොහොමද මේ අක්ෂර හැදිලා තියෙන්නේ. හරි සම්පූර්ණ අක්ෂර මාලාව ගැන අපි පුළුල් අවබෝධයක් ඔයාලට අපි දෙනවා. එතකොට කොරියානු හෝඩිය ගැන අපි කතා කරොත් කොරියානු හෝඩිය නැත්නම් හංගල් නිර්මාණය වෙනවා 1443 දී. චොන් සාබෙක් සාශිප් සම්නියෝනේ හංගල් මන්දරනස්සමිදා 1443 දී තමයි කොරියාවේ භාෂාව කොරියාවේ අක්ෂර හෝඩිය
නිර්මාණය වෙන්නේ. ඒකට ඊට කලින් එයාලා පාවිච්චි කරේ චීන අක්ෂර ක්‍රමයක් සහ විවිධ වෙනත් ක්‍රම තමයි පාවිච්චි කරේ. එතකොට 1443 දී සේජෝන් රජතුමා සේජෝන් තෙවං කියලා කියන්නේ. තෙවං කියන්නේ රජතුමාට. සේජෝන් තෙවං විසින් තමයි මේ හංගල් කොරියානු හෝඩිය නිර්මාණය කරේ. රයිට් ඒ ඉතිහාසය ගැන පොඩි තොරතුරු බිඳක් තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. රයිට් මෙතන ඉඳලා අපි පටන් ගන්නවා අපි කොරියානු හෝඩිය ඔයාලත් එක්ක ඉගෙන ගන්න. රයිට් මම හිතනවා මම PDF එකක් දාලා තියෙනවා WhatsApp එකට. ඒ PDF එකේ print outs ගන්න ඇති කියලා. මොකද අද මම මේ සම්මන්ත්‍රණ මාලාවේදී කතා කරන PDF එක තොරතුරු ටික ඒ PDF එක තුල ඇතුළත්. රයිට් ඒ ටික ඔයාලා ගන්න ඇති කියලා මම හිතනවා. රයිට් අපි කතා කරගෙන යමු ඉස්සරහට. මාත් එක්ක පැය දෙකකට ආසන්න කාලයක් රැඳී සිටින්න කියලා මතක් කරනවා. ඔයාලට සම්පූර්ණ අද දවස ඇතුළත කොරියානු හෝඩිය පිළිබඳ සම්පූර්ණ අධ්‍යයනයක් කරන්න පුළුවන් අපිත් එක්ක මේ Zoom ප්‍රෝග්‍රෑම් එක තුලින්. කොරියන් භාෂාව අකුරක්වත් නොදන්න කෙනෙකුට කොරියානු භාෂාව අකුරක්වත් නොදන්න කෙනෙකුට අද දවස අපිත් එක්ක රැඳී සිටියොත් කොරියානු අක්ෂර ලියන්නේ කොහොමද කොරියානු අක්ෂර ශබ්ද කරන්නේ කොහොමද කියන දේ පිළිබඳ අපි ඔයාලත් එක්ක කතා කරනවා. හරි. මාව ඇහෙනව නේද? නැවතත් මම අහනවා ඇහෙනව නේද? මේ වීඩියෝ එක ෂෙයා වෙනව නේද කියලා මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. රයිට් අපි ඉස්සරහට අපේ ප්‍රෝග්‍රෑම් එක අරගෙන යනවා. රයිට්. එතකොට කොරියන් භාෂාව කියන්නේ අක්ෂර 40යි ළමයි. අක්ෂර 40කින් තමයි කොරියන් භාෂාව කියන එක හැදලා තියෙන්නේ. හරි? අක්ෂර 40යි. එතකොට මේ අක්ෂර 40 ස්වර 21ක් සහ ව්‍යංජන 19කින් තමයි හැදෙන්නේ. ළමයි බය වෙන්න එපා මේක පිරමීඩ් ක්‍රමයක් නෙමෙයි. හරි පිරමීඩයක් වගේ තිබ්බට මේ පිරමීඩයක් නෙමෙයි පිරමීඩ් එක ආකෘතියට තමයි මේ අක්ෂර 40 අපි ඔයාලත් එක්ක කතා කරන්නේ. හැදිලා තියෙන්නේ මේ විදිහට. මේ ඔයාලට ලේසි පහසු විදිහට තමයි මේක අපි නිර්මාණය කරලා තියෙන්නේ. හරිම ලේසි ඔයාලට මේක අල්ලගන්න අපි කියන විදිහට මෙන්න මේ ස්ට්‍රක්චර් එකේ විදිහට ඔයාලා අපිත් එක්ක වැඩ කටයුතු ටික ඉදිරියට කරගෙන ගියොත්. හරි? එතකොට අක්ෂර 40 ස්වර 21ක් සහ ව්‍යංජන 19ක්. ස්වර 21ක් සහ ව්‍යංජන 19ක් දෙකට බෙදෙනවා. හරි? එතකොට ඒ ස්වර 21 ළමයි ආයි මූලික ස්වර 10ක් සහ සංයුක්ත ස්වර 10ක්. මූලික ස්වර 10ක් සහ සංයුක්ත ස්වර 11ක් හැටියට ආයි දෙකොටසකට බෙදෙනවා. තේරුණාද? ඊට පස්සේ ඒ අක්ෂර 40 ආයි ව්‍යංජන 19කට බෙදෙනවා. ඒ ව්‍යංජන 19 ආයි දෙකකට බෙදෙනවා. මූලික ව්‍යංජන 14ක් සහ ද්විත්ව ව්‍යංජන 5ක් වශයෙන්. තේරුණාද? රයිට්. මේ ටික සැකපි මතක තියාගන්න. මේ ස්ට්‍රක්චර් එක ඔයා ඔලුවට දාගත්ත කියන්නේ මේ කොරියන් භාෂාව ඉක්මනට අල්ලගන්න පුළුවන්. ඉක්මනට අල්ලගන්න පුළුවන් විදිහ තමයි මේ ස්ට්‍රක්චර් එක හදලා තියෙන්නේ. එතකොට මම ආයෙත් මතක් කරොත් අක්ෂර 40 දෙකොටසකට බෙදෙනවා. ස්වර 21ක් සහ ව්‍යංජන 19ක් හැටියට. හරිද? ඊට පස්සේ ස්වර 21 ළමයි ආයෙ දෙකොටසකට බෙදෙනවා. මූලික ස්වර 10ක් සහ සංයුක්ත ස්වර 11ක් හැටියට. හරි? ව්‍යංජන 19 දෙකොටසකට බෙදෙනවා. මූලික ව්‍යංජන 14ක් සහ ද්විත්ව ව්‍යංජන 5ක් හැටියට. right මෙන්න මේ ටික ඔයාලා මේ PDF එකක් ගත්තේ නැත්නම් කොලයක මේ ස්ට්‍රක්චර් එක ඇඳ ගන්න. ස්ට්‍රක්චර් එක ඇඳ ගන්න. මේක තමයි ලේසිම ක්‍රමය. අපේ ප්‍රෝග්‍රෑම් එක මේකයි මෙතෙන් තමයි පටන් ගන්නෙ. මේ අක්ෂර ටික මේ ශබ්ද කරන විදිය හරියට අල්ලගත්තොත් මෙතනින් එහාට ඔයාලා ප්‍රශ්න කරන්න, වචන කියවන්න, වචන ලියන්න මේ හැම දෙයකටම මේක පාස් වෙන ළමයි. හරි? අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න මේක ටිකෙන් ටික ඔයාලගේ ඔළුවට දාන්න ඕනේ. ක්‍රමයෙන් ඒකට තියෙනවා අපේ ස්ට්‍රැටජි ටිකක් රයිට් ඒ ටිකත් එක්ක එපාය මාර්ගත් එක්ක අපි ඉස්සරහට ඔයාලව අරගෙන යන්නේ රයිට් අපි
මේවා මේ ටික මේ මූලික ස්ට්‍රක්චර් එක අපි දැන් එකින් එක ඉස්සරහට කතා කරන්න තමයි හදන්නේ. එකින් එක කතා කරන්න හදන්නේ. රයිට්. එතකොට අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. අපි මූලික ස්වර කියන්නේ මොනවද? සංයුක්ත ස්වර කියන්නේ මොනවද? මූලික ව්‍යංජන කියන්නේ මොනවද? ද්විත්ව ව්‍යංජන මොනවද කියන්නේ කියලා අපි එකින් එක දැන් විස්තර කරන්න තමයි මෙතෙන් සිට හදන්නේ. right ඔයාලා ඔන්න අපි කිව්වා අපි WhatsApp එකට දැම්මා රතු පෑනක් ගේන්න, කළු පෑනක් ගේන්න, නිල් පෑනක් ගේන්න, පැන්සලක් ගේන්න කියලා කිව්වා. right මේක අපි ලබන සතියේ ඉඳලා අපි මේ පොත් දෙක ගන්න ඕන ළමයි. right පොත් දෙක අනිවාර්යෙන් ඔයාලා ගත යුතු වෙනවා. මොකද පොතේ තමයි අපිට මේක කරගෙන යන්න ලේසි. මොකද හැම එකටම PDF කරන්න වුණොත් ලොකු අපහසුතාවයකටපත් වෙනවා. මොකද අභ්‍යාසත් එක්ක ඒ පොත ඇතුළත කරන්න ඔයාලට දැන් ඉඩ දීලා දිනවා. හරිද? එතකොට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ළමයි. පැන්සලක් අරගෙන පෑනකින් ලියන්නේ නැතුව පැන්සලක් අරගෙන අපි ඒවා ඔයාලට තියෙන අභ්‍යාස ටික එතන කරොත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට අමතරව අපි ඔයාලට විශේෂ දේවල් PDF කරලා දෙන දැන් ඔයාලට අපි එක PDF එකක් දාලා තියෙනවා හංගල් ගැන සම්පූර්ණ විස්තරයක් තියෙන මේ අද අපි මේ Zoom meeting එකේ කරන PDF එක අපි ඔයාලට දීලා තියෙනවා. ඒකේ ෆොටෝකොපීස් ගන්න කියලා අපි කිව්වා. නැති ළමයි මෙන්න මේ විදිහට පොතක් අරන් CR පොතක් අරන් මෙන්න මේ ස්ට්‍රක්චර් එක ඇඳ ගන්න. රයිට් මම පොඩි වෙලාවක් දෙන්න. රයිට් ඇඳ ගන්න. ඊට පස්සේ අපි දිගටම මේක කතා කරගෙනම ඉස්සරහට යමු. හරිද ළමයි? ඇඳගත්තද මේක? කටු සටහනක් වගේ ඇඳ ගන්න. ඊට පස්සේ අපි මේවා දිගට දිගට කතා කරගෙන යනවා. හරි. අපි ඔන්න යනවා. අපි ඊළඟ ස්ලයිඩ් එකට යනවා. මේ ටික ඇඳ ගන්න කටුවට ඉක්මනට ඇඳගෙන යන් අපි ඉස්සරහට. හරි. ඔයාලට පේනවද මේක? right මම අර කතා කරපු ස්ට්‍රක්චර් එක මෙන්න මේ විදිහට තමයි දැන් සොර 21 කොරියානු හෝඩිය හංගල් කියලා කතා කරා අක්ෂර 40ක් තියෙනවා කියලා අපි කතා කරා. එතකොට සොර 21 හරි සොර 21යි ව්‍යංජන 19යි. සොර 21යි ව්‍යංජන 19යි. right එතකොට මූලික ස්වර මෙතන තියෙනවා. සොර 21 මූලික ස්වර තියෙනවා ළමයි 10ක් තියෙනවා. මූලික ස්වර 10ක් තියෙනවා. අපි මූලික ස්වර ආයි මෙතනින් මූලික ස්වර අපි වෙනම කතා කරනවා යාලත් එක්ක. සංයුක්ත ස්වර 11ක් තියෙනවා. එතකොට මේ ස්වර 21කින් මූලික ස්වර 10ක් තියෙනවා. සංයුක්ත ස්වර 11ක් තියෙනවා. එතකොට එකතුව කීයද? ස්වර 21යි. ස්වර සහ ව්‍යංජන අතර පොඩි සම්බන්ධයක් තමයි මේ කොරියන් භාෂාව කියන්නේ. හරි? ස්වර සහ ව්‍යංජන අතර පොඩි සංකලනයක්, පොඩි එකතුවක් තමයි මේ කොරියන් භාෂාව කියලා කියන්නේ. එතකොට මම ආයෙත් මතක් කරන්නම්. ස්වර 21 දෙකොටසකට කැඩෙනවා. මූලික ස්වර 10ක් සහ සංයුක්ත ස්වර 11ක් හැටියට. එතකොට ව්‍යංජන 19 මූලික ව්‍යංජන 14යි ද්විත්ව ව්‍යංජන 5යි. රයිට්. මේ මම සද්ද කරන විදිය ඔයාලා අහගන්න දැනට නිකමට අහගන්න ඔයාලා ඊට පස්සේ මතක තියාගන්න. පුළුවන් අය මේක ලියාගන්න මම PDF එකේ දීලා දෙනවා. PDF ගත්තු නැති අය මේක බලාගෙන ලියා ගන්න. රයිට්. මම highlight කරගෙන යනවා. රයිට්. ඔයාලට පේනවා ඇති මම ටික් දාගෙන යන්නම් මෙතන. රයිට්. මම ටික් දාගෙන යනවා. රයිට්. මෙන්න මේ අකුර රයිට් කොරියන් අකුරු හැදෙන්නේ ඇත්තටම කිව්වොත් ළමයි ඉරි කෑලි වල එකතුවෙන්. ඉරි කෑලි කීපයක් එකතු වෙලා තමයි මේ කොරියන් අකුරු හැදෙන්නේ. ලංකාවේ සිංහල අකුරු වගේ රවුම් අකුරු නෙමෙයි තියෙන්නේ.
ඒක මතක තියාගන්න. රවුම් අකුරු නෙමෙයි තියෙන්නේ. කොරියාවේ තියෙන්නේ අකුරු වලින් හැදිච්ච. අකුරු කියන්නේ ඉරි කෑලි වලින් හැදිච්ච අකුරු කීපයක්. අක්ෂර 40ක් right. ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ අයන්න සහ ආයන්න මෙන්න මේ විදිහට තමයි හැදෙන්නේ right. යායන්න මෙන්න මේ විදිහට තමයි හැදෙන්නේ. right. මේවා අපි එකින් එක විස්තර කරනවා ඉස්සරහට. මේ ඔයන් right. මේ යොයන් මේ ඕ මේක යෝ right. මේක ඌ මේක යෝ මේක මේක ඊ right. ඔන්න ඔය තමයි මූලික ස්වර හැටියට මම ආයෙ මතක් කරන්නම්. සහ ආ ස්වරය යා ස්වරය ඕ ස්වරය යෝ ස්වරය ඕ ස්වරය යෝ ස්වරය ඌ ස්වරය යු ස්වරය ස්වරය ඊ ස්වරය right. සංයුක්ත ස්වර අපි යනවා සංයුක්ත ස්වර වලට right. මෙන්න මේ මිරි කෑලි දෙකක් ගාලා මැදින් ඉරි කෑල්ලක් ගාලා right. අපි හදනවා මේකට ඒ කියලා right. මේක යේ කියනවා මේක ඒ අක්ෂරය right. මේක යේ අක්ෂරය මේක වා right. මේ විදිහට අපි මේව ඔක්කොම ලියන හිට වලත් කියද මේ සැකවින් වාට විස්තර දැනගන්න මේක වේ කියලා අපි ශබ්ද කරනවා මේකට වේ right. මේක අපි වෝ කියලා ශබ්ද කරනවා මේක අපි වේ කියලා ශබ්ද කරනවා right. මේක වී කියලා ශබ්ද කරනවා මේක ඔයි කියලා ශබ්ද කරනවා තමයි මේවා යෙදෙන වචනවල යෙදෙන තැන් අනුව මේ ශබ්ද කරන විදිය වෙනස් වෙනවා එකම ශබ්ද තියෙනවා නමුත් මේ ලියනකොට යම් යම් තැන් වෙනස් වෙනවා ඒවා අපි අකුරු ලියනකොට වචන ලියනකොට ඔයාලත් එක්ක අපි ඉස්සරහට කතා කරනවා හරි ඊළඟ මৌলিක ව්‍යංජන ගැන කතා කරනවා ව්‍යංජන 19 මৌলিක ව්‍යංජන කීයද 14යි එතකොට ද්විත්ව ව්‍යංජන කීයද 5යි right. ද්විත්ව ව්‍යංජන කියන්නේ මොනවද මৌলিක ව්‍යංජන කියන්නේ මොනවද කියලා අපි කතා කරනවා right. මৌলিක ව්‍යංජන 14 අපි මෙහෙම මතක තියාගන්න බලා ගන්න මේ කතා කරන විදිය right. මේක ක් සහ උග් අල් කයන්නයි අල් ගයන්නයි මේ එක අකුරකින් මේ ශබ්ද දෙකක් කියවෙනවා එහෙම අකුරුත් තියෙනවා මේ කොරියන් ලැන්ග්වේජ් එකේ හරි මේ අන් right. මේ උත් අල් තයන්න මේක ළමයි මෙන්න මේක ඔයාලා අයින් කරගන්න මේ ත අකුර තියෙන ස්ල් මේක printing mistake එකක් මේක අයින් කරගන්න right. ඒක highlight කරලා මෙතනින් අයින් කරගන්න ඕන අපි මෙන්න මේක right. මම කියන්නේ මෙන්න මේක හරි ඒ කොටස අයින් කරගන්න right. ඒ කොටස අයින් කරගන්න right. ඒ කොටස අයින් කරගන්න right. අල් රයන්නයි අල් රයන්නයි අල් රයන් සහ අල් රයන් right. මෙන්න මේ කොටුවක් වගේ පේන ඉරි කෑලි කීපෙන් අල්මයන් කියන අල්මයන් කියන එක right. right. මේක අල්පයන් සහ අල්බයන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක අකුරකින් කොරියන් භාෂාවේ ශබ්ද දෙකක් කියනවා අල්පයන් සහ අල්බයන් උප් සහ උබ් right. බිඳුව කොරියන් භාෂාවේ බිඳුව ළමයි මතක තියාගන්න ශබ්දයක් නැහැ ශබ්දයක් නැති එකම අකුර මොකද්ද බිඳුව නමුත් බිඳුව හැම අක්ෂරයක් එක්කම සම්බන්ධ වෙනවා right. ඊළඟට ස් මෙන්න මේක ස් right. අල් සයන තමයි ශබ්ද වෙන්නේ right. මෙන්න මේ අක්ෂරය ච සහ ච අල්චයන් ච අල්චයන් මේ අක්ෂරය අල්ජයන් right. මේවා එකින් එක අපි කතා කරනවා එකින් එක සවිස්තරාත්මක කතා කරනවා right. මෙතන මෙහා පැත්තට ගියොත් ක මහා ප්‍රාණ ක මහා ප්‍රාණ th right. මහා ප්‍රාණ ප right. මහා ප්‍රාණ හ right. මහා ප්‍රාණ අකුරු හතරක් තියෙනවා ළමයි මූලික ව්‍යංජනයේදී මහා ප්‍රාණ කියන්නේ ක th ප ප හ මෙන්න මේ අකුරු ටික මූලික ව්‍යංජනයේදී මහා ප්‍රාණ අකුරු හැටියට අපි උගන්වනවා ඔයාලට right. ද්විත්ව ව්‍යංජන කියලා පහක් තියෙනවා ද්විත්ව ව්‍යංජන කියන්නේ මොකද්ද ද්විත්ව ව්‍යංජන කියන්නේ දෙකක් එකතු වෙලා හැදෙනවා right. මෙන්න මේ ටික තමයි මේක බලුවොත් ක්
කයන අල් කයන දෙකක්. අල් කයන දෙකක් එකට එකතු වෙලා. right. ත අල් තයන දෙකක්. right. ප right. මේවා යෙදෙන අවස්ථා තියෙනවා ළමයි කොරියන් අකුරු ලියනකොට ඒවා අපි වාර්ත් එක්ක කතා කරනවා. මේක ඔයාලට මම සැකයෙන් විස්තර කරන්නේ මේ කොහොමද මේ භාෂාව හැදිලා තියෙන්නේ කියන එක. right. ස් අල්සයන් right. ඉච් අල්චයන දෙකක්. right. මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ ඔය කොරියන් හෝඩිය කියන්නේ හංගල් හැදිලා තියෙන්නේ. right. මේවා දැන් අපි ඉස්සරහට සවිස්තරාත්මකව විස්තර කරනවා. කොහොමද මේ අකුරු හැදෙන්නේ කියන එක. right. මම හිතනවා හැමෝටම තේරෙන්න ඇති කියලා පොඩි සටහනක් ඕනනම් ලියාගන්න මේ ටික දාගන්න. right. මේ විදිහට ඇඳගත්තු එකේ ඔයාලා මේ වගේ බොක්ස් දෙකක් ඇඳගෙන right PDF එකක් දීලා තියෙනවා. PDF එක ගත්තො නැති අය මෙන්න මේ ටික කෙටියෙන් ඇඳගන්න. right. කෙටියෙන් ඇඳගන්න PDF එක ඔයාලා ගන්නකම්. right. ඒකට පොඩි වෙලාවක් දෙනවා මම. right. මම හිතනවා ඒක ඇඳගන්න නැති කියලා ස්ට්‍රක්චර් එක. right. අපි දැන් ඉස්සරහට මේ කතා කරගෙන යනවා. හරි. මූලික ස්වර ටික ගැන අපි කතා කරලා කොහොමද මම ලියන්නේ කියලා. හරි. කොරියන් නෝඩියේ මූලික ස්වර ටික කොහොමද අපි ලියන්නේ කියලා. හරිද? මේ බලා ගන්න මේවා කොහොමද ලියන්නේ කියලා. හරි. අපි මුල සිට මේවා ඉගෙන ගමු. මේ කොරියන් භාෂාව දන්නේ නැතිම කෙනෙකුට මේවා අලුත් දේවල් හරි දන්න අය ප්‍රශ්නයක් නැහැ. දන්න අයත් අපිත් එක්ක ඉන්න මේවා මතක් කරගන්න. ඔයාලා පරණ ඔයාලා ඉගෙන ගත්ත දේවල් ක්ලාස් වල ඉගෙන ගන්න ඇති මුලදී. හරි. අපි මේවා ඇඳලා පෙන්නනවා කොහොමද මේක ලියන්නේ කියලා. හරි. මේ කොහොමද ලියන්නේ කියලා. right. මේ අක්ෂරය තමයි කොරියන් භාෂාවේ සහ ආ. සහ ආ. right. ආ අකුර මෙන්න මේ විදිහ තමයි මේ ලියන්නේ. දැනට ශබ්ද කරන විදියට වැඩි ළමයි මේක ලියන විදිය මේ ඉරි කෑලි කොහොමද මේවා අඳින්නේ කියන එක ඔයාලා ඉගෙන ගන්න. right. මේ විදියට ඉහළ සිට පහළට සිරස් රේඛාවක්. right. ඊට පස්සේ මෙතන ඉඳලා මෙහාට තිරස් රේඛාවක්. හරි. ඔන්න විදිහ තමයි අ කියන අකුර ලියන්නේ. right. ආයෙ ලියුවොත් අකුර. right. තේරෙන්න ඇති කියලා මං හිතනවා. right. ඉහළ සිට පහළට ඉරි කෑල්ලක් අඳිනවා. ඊට පස්සේ මේක හරි මැදින් වමේ සිට දකුණට ඉරි කෑල්ලක් අඳිනවා ස්වරය. right. එතකොට අපි ඊළඟ ස්වරයට යනවා ස්වරය. එතකොට එක ලියන්න අපි ඉහළ සිට පහළට මෙන්න මේ විදිහට ඉරි කෑල්ලක් අඳිනවා. ඊට පස්සේ වමේ සිට දකුණට එක ඉරි කෑල්ලක් අඳිනවා. අන් පැත්තට යටින් ඉරි කෑල්ලක් අඳිනවා. මේක තමයි ස්වරය. හරි. ස්වරය. මේක ලේසි ඉගෙන ගන්න. අපි අංක දාලා ඔයාලට මේවා ලියලා තියෙනවා. මේ 1 ඉහළ සිට පහළට යන 1 ඊට පස්සේ වමේ සිට දකුණට 2 සහ 3 වශයෙන් ඔයාලට නම් කරලා තියෙනවා. මේවා ලියලා පුරුදු වෙන්න ළමයි. මේවා ලියලා පුරුදු වෙන්න ගෙදෙද්දි කොලයක් අරගෙන කොලේ මේවා ලියලා පුරුදු වෙන්න කොහොමද ලියන්නේ? කොහොමද ලියන්නේ? අපි ඉස්සරහට මේවා බිංදුව එකතු කරලා මුලින් බිංදුව එකතු කරලා අපි ලියන විදිය කොහොමද අකුරු හැදෙන්නේ කියලා විස්තරාත්මකව අපි ඔයාලත් එක්ක කරගෙන යනවා. right. අපි යමු ඉස්සරහට. right. මේ ටික ඩිලීට් කරන්න ඕනේ drawings ටික. හරි. අපි යනවා ඊළඟ ස්වර දෙකට. right. ඊළඟ ස්වරය තමයි තුන්වෙනි එක ඔයන්. sorry. right. අකුර ලියන්නේ අපි මෙන්න මේ විදිහට. ස්වරය මෙන්න මේ විදිහට ඉහළ සිට පහළට අර විදිහටම ඉරක් ඇඳලා ඊට පස්සේ දකුණේ සිට වමට ඉරක් අඳිනවා. හරි. දකුණේ සිට වමට ඉරක් අඳිනවා. තමයි මේක ඇහෙන්නේ නැත්නම් මට අනිවාර්යයෙන් මයික් එක ඔන් කරලා කියන්න.
ඇහෙන්නේ නැහැ සර්. මේක එහෙම රිෆ්‍රෙෂ් කරලා මේක හදා ගන්න පුළුවන් අපිට මයික් එක. හරි. රයිට්. එතකොට යෝ අක්ෂරය යෝ. රයිට්. යෝ එක ලියන්නේ අපි අර විදිහටමයි පෙර ලෙසමයි ඉහළ සිට පහළට ඉරි කෑල්ලක් අඳිනවා. දකුණේ සිට වමට ඉරි කෑලි දෙකක් අඳිනවා. රයිට්. ආයෙත් කිව්වොත් සිරස් රේඛාවක් අඳින ඉහළ සිට පහළට ඉරි කෑල්ලක් ඇඳලා හරි. දකුණේ සිට වමට ඉරි කෑල්ලක් ඇඳලා. රයිට්. මේක මේ විදිහටත් කරන්න පුළුවන්. නැත්නම් වමේ සිට දකුණට ඉරි කෑලි පොඩි ඉරි කෑලි දෙකක් ඇඳලා සිරස් රේඛාවක් යා කරලා මේ ඒ අකුරු ලියන්නත් පුළුවන්. ඔයාලට කැමති විදිහට මේක ලියන්න පුළුවන්. අපි නම්බර්ස් දාලා දෙන 1 2 3 හැටියට. රයිට් මේකත් ලියලා පුරුදු වෙන්න. එතකොට තුන්වෙනි අක්ෂරය O, හතරවෙනි අක්ෂරය යෝ. රයිට්. අපි යනවා ඊළඟ ස්ලයිඩ් එකට. අපි ඉක්මනට කරගෙන යන්න ළමයි. මම හිතනවා මේවා තේරෙනවා ඇති කියලා. මේ මුල මේ තාම හෝඩියේ මුල යන්නේ. ඔයාලට හංගල් එකේ මුල මේ ටික හරියට අල්ලගන්න ඉස්සරහට යන්න ළමයි. රයිට්. ඊළඟට O ස්වරය සහ යෝ ස්වරය. O ස්වරය මේ මූලික ස්වරය යටතේ O ස්වරය සහ යෝ ස්වරය තමයි අපි කරන්නේ. රයිට්. එතකොට මේක මම ලියන හැටි මම ඔයාලට ඩ්‍රෝ කරලා පෙන්නන්නම්. රයිට්. මේකත් අමාරු නෑ. මේකත් වමේ සිට දකුණට සිරස් රේඛාවක් අඳින්න. හරි? නැත්තම් සිරස් රේඛාවක් අඳින්න පළවෙනියට ඔයාලට කැමති විදිහට ලියන්න පුළුවන්. සිරස් රේඛාවක් ඇඳලා දෙවනියට වමේ සිට දකුණට මෙන්න මේ විදිහට මේක යා කරන්න පුළුවන්. එතකොට මේ අක්ෂරය මොකද්ද? O. මේ අක්ෂරය තමයි කොරියන් භාෂාවේ O අක්ෂරය. රයිට්? පළවෙනියට මේක ඇඳලා රයිට්? මේක පළවෙනියට ඇඳලා එතකොට මේක දෙවනියට ඇඳලා. රයිට්. ඔය විදිහට ඔයාලට ඔක ලියා ගන්න පුළුවන්. එතකොට යෝ අක්ෂරය ලියන විදිහ බලමු අපි. යෝ අක්ෂරය. රයිට්? යෝ අක්ෂරයත් එහෙමයි. රයිට්? ඉහළ සිට පහළට තිරස් රේඛා දෙකක් ඇඳලා 1 2 රයිට්. වමේ සිට දකුණට මේක යා කරා. හරි? එතකොට මේ අංක දාලා තියෙනවා. ඔයාලට පුළුවන් බලාගන්න. රයිට්? 1 රයිට් 2 රයිට්. මේක 3ට යනවා. රයිට්. තේරුණා නේද? රයිට්. එතකොට O අක්ෂරය ලියන්නේ මෙන්න මේ විදිහට. අංක 1 ඉස්සලා ලියුවා අංක 2. කියන්නේ සිරස් රේඛාවක් ඇඳලා කෙටි ඉරක් ඇඳලා ඊට පස්සේ තිරස් රේඛාව ඇඳලා. මේකේ යෝ අක්ෂරය ලියන්නේ සිරස් රේඛා දෙකක් ඇඳලා තිරස් රේඛාවක් ඇඳලා. රයිට්. ඔන්න විදිහ තමයි O අක්ෂරය සහ යෝ අක්ෂරය හැදෙන්නේ කොරියන් භාෂාවේ. රයිට්. එහෙනම් අපි ඉස්සරහට යනවා මෙතනින්. රයිට්. මෙතන ඌ සහ යු. රයිට්. ඌ සහ යු. ඌ සහ යු. කොහොමද ළමයි ඌ අක්ෂරය ලියන්නේ? ඌ. ඒතර ඌ අපිට මෙහෙම ලියන්න පුළුවන්. ඌ රයිට්. වමේ සිට දකුණට මෙහෙම ඉරක් ඇඳලා. වමේ සිට දකුණට ඉරක් ඇඳලා. ඒකට මැදින් හරියට සිරස් රේඛාවක් ඇඳ මේ වගේ කෙටි ඉරක්. රයිට්. එතකොට මේක අපිට නම් කරන්න පුළුවන්. අපිට එක හැටියට මෙන්න මේක ගන්න පුළුවන්. රයිට්. දෙවෙනි පියවර හැටියට මේක ගන්න පුළුවන්. තේරුණාද? රයිට්. මේ විදිහ තමයි මේ අක්ෂරය ලියන්නේ. උ අක්ෂරය ලියන්නේ ඔන්න ඔය විදිහට තමයි. ඊළඟට යු අකුර කොහොමද ලියන්නේ? යු අකුර ලියන්නේ වමේ සිට දකුණට මෙන්න මෙහෙම ඉරක් ඇඳලා රයිට්. මේ වගේ ඉරි කැලි දෙකක් සිරස් රේඛා දෙකක් ගෙවුවා. හරි? වමේ සිට දකුණට එකක් ඇඳලා රයිට් 1යි රයිට් 2යි 3යි. රයිට්. පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා. මේවා පොඩි දේවල්, සරල දේවල්. හරි සරල දේවල්. හැබැයි මේවා වටිනවා. මේවා ඉගෙන ගන්න එක වටිනවා. ඉස්සරහට යන්න මෙතනින් නැත්තම් මෙතනින් එහාට ගියාම ඔයාලට තේරෙන්නේ නැතුව යනවා. කොහොමද මේ අකුර හැදුනේ කියලා මේ ටික හරියට අල්ලගන්න. රයිට්. අපි යනවා ඊළඟ ස්ලයිඩ් එකට.
right. ඊළඟට සහ ඊ සහ ඊ අයන්න සහ යන්න. එතකොට කොරියන් භාෂාවේ හරිම ලේසි. හරිම ලේසි කොරියන් භාෂාවේ අකුර කියන්නේ මෙන්න මෙහෙට ඔන්න ඇමරිකාවක් වමේ සිට දකුණට අඳින තිරස් රේඛාවකට තමයි එතකොට මේකට තව බිඳුවක් එකතු වෙනවා අපි ඒවා කියලා දෙන්න. right. මේ ඊ අක්ෂරය තමයි ඉහළ සිට පහළට අඳින සිරස් රේඛාවක්. right. සිරස් රේඛාවක් මේක තමයි ඊ. හරි අල්ලගන්න හරිම වාසුයි මේ අකුර සහ මේ ඊ අකුර. right. නැවත කිව්වත් වමේ සිට දකුණට අදින ඉරක් right. ඊ අක්ෂරේ ඉහළ සිට පහළට අදින ඉරක් right. ඔන්න ඔය ටික තමයි අල්ලගන්න තියෙන මූලික ස්වර හැටියට ඔයාලට. අපි මෙතනින් ඉස්සරහට යමු. මෙතන තේරෙන්නේ නැති කියලා. මොන හරි ප්‍රශ්න තියෙනවද මේ ඉරි කෑලි අඳිනේව? හරි ඉරි කෑලි අඳිනේව මොන හරි ප්‍රශ්න තියෙනවද? මේවා තමයි කොරියන් අක්ෂර. මේ අක්ෂර 40 උගන්වන්න තමයි ඔයාලට යන්නේ. මේ මූලික ස්වර නෑ තමයි සර් ප්‍රශ්නයක් නෑ. right. එහෙනම් අපි ඉස්සරහට යනවා මෙතනින්. හරි. බලදාගමු අපි. හරි. එතකොට මං කිව්වා ඉස්සෙල්ලා මූලික ස්වර අඳිනකොට ලියනකොට මුලින් බිඳුවක් යෙදෙනවා කියලා. මුල් බිඳුවක් යෙදෙනවා. හරි. ස්වරයක ආවේනික හැඩ ලබා ගැනීමට බිඳුව ව්‍යංජනය සම්බන්ධ කරන්න ඕනේ. හරි. බිඳුව කියන ව්‍යංජනය සම්බන්ධ කරන්න අනිවාර්යෙන්. එතකොට තමයි ඒකේ ශබ්දය සම්පූර්ණ වෙන්නේ. right. මෙන්න මේ මෙතන මේ පේනවා ඇති ඔයාලට. මේක තමයි right මම ටික් එකක් දාලා වෙන්නන්නම්. කොරියන් භාෂාවේ මේ හරි. එතකොට අපි ඉස්සෙල්ලා අපි කතා කරා මෙන්න මේ අක්ෂරය ලියුවා ඉස්සෙල්ලානේ. මේ අක්ෂරය ලියුවා. එතකොට මේකට එකතු වෙලා තියෙන්නේ මොකද්ද? මේකට එකතු වෙලා තියෙනවා බිඳුවක් මෙතනින් නේ. බිඳුවක් එකතු වෙලා තියෙනවා. එතකොට මේක සම්පූර්ණ වෙලා තියෙනවා කොහොමද? හරි. සම්පූර්ණ වෙලා තියෙනවා right cursor එකෙන් අඳින්න ටිකක් අමාරුයි. right. මෙන්න මේ විදිහට තමයි මේකෙන් right මේ විදිහ තමයි අනිත්වත් හැදෙන්නේ. මේ හැම ඉස්සලා කරපු මූලික ස්වර වලට මේ බිඳුවක් එකතු වෙන මොලේ. හරි? මූලික ස්වර වල බිඳුවක් එකතු වෙනවා මෙන්න මෙතනින්. හරි දැන් අපි බලමු යා. යා ලියන්නේ කොහොමද? යා ලියන්නේ ඒ විදිහටමයි. එම විදිහටම තමයි ලියන්නේ බිඳුව දැම්ම මුලින්. right ඔකට එකතු කරනවා. right. එතකොට මෙන්න අක්ෂරය හැදෙන අක්ෂරේ යා. යා right තේරුණාද? right ඔන්න ඔය විදිහට තමයි ඉතුරු අකුරු ටිකත් ඔයාලට ලියන්න තියෙනවා. right ඒව ඔයාලා තනියම කරන්න ඕනේ අභ්‍යාස හැටියට. එතකොට මේ බිඳුව සම්බන්ධ කරලා ඔන්න පළවෙනි එක හරි right මෙන්න දෙවෙනි එක මෙන්න තුන්වෙනි එක ඕ right මෙන්න යෝ අකුර right මෙන්න ඕ අක්ෂරය right මෙන්න යෝ right මෙන්න ඌ right මෙන්න යූ right මෙන්න right මෙන්න ඊ right මේ අපි ශබ්ද කරමු යා ඕ යෝ ඕ යෝ ඌ යූ ඊ right I නැවත වාරයක් ශබ්ද කරමු right යා ඕ යෝ ඕ යෝ ඌ යූ ඊ right මේ ශබ්ද කරන විදිය කොරියන් භාෂාවේ මෙන්න මේ තමයි ලියන්නේ. හරි අයන්න ශබ්දය මෙන්න මේ විදිහ තමයි කොරියාවෙන් ලියන්නේ. හරි මේ ශබ්දය මේ විදිහට තමයි ලියන්නේ. එතකොට හරි ලේසි මේක අල්ලගන්න. හරි මේ අයන්න තමයි මේ විදිහට ලියන්නේ. හරි මේ යායන්න තමයි මෙහෙම ලියන්නේ. හරි ඔයන්න තමයි මෙහෙම ලියන්නේ. හරි අපිට ලියන්න ක්‍රමයක් තියෙන්න ඕනේනේ. ඔය අකුර කොරියන් භාෂාවෙන් කොහොමද ලියන්නේ කියලා ඇහුවොත් මෙන්න මේ ආකාරයෙන් ලියන්න ඕන. රයිට් යොයන්න කොහොමද ලියන්නේ කියලා ඇහුවොත් මෙන්න මේ විදිහට. හරි අපිට මේවා තව වචනවල යොදන්න තියෙනවා. ඒ යොදන්න තමයි මේ ඔයාලත් එක්ක මේ පුරුදු වෙන්නේ මුල. රයිට් මේක තමයි ඔයන්න. හරි මේ යෝ අකුර කොහොමද ලියන්නේ කියලා ඇහුවොත්
කොරියන් භාෂාවේ යෝ ලියන්නේ මෙන්න මේ විදිහට. right? මේක උ. right? මේක යු. right? මේක අ. right? මේක ඊ. right? මම හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා. දල අවබෝධයක් ගන්න මේක අපි ප්‍රැක්ටිස් කරනකොට ඔයාලට මේක නිකම්ම අහු වෙනවා. කුරු ලියන්න පටන් ගත්තාම මේක ඔයාලට පොඩි දෙයක්, චූටි දෙයක්. හරි? මතක තියාගන්න මූලික ස්වර බිඳුවත් මුලට හෝ උඩින් හෝ යටින් එකතු වෙන්න ඕනේ මේවට. හරි? ඒව එකතු වෙලා තමයි මේම ස්වරයක ආවේනික හැඩය ලැබෙන්නේ. කොරියන් භාෂාව ලියන්නේ මෙන්න මේ ආකාරයට කියන එක දල වශයෙන් මතක් කරගන්නවා. රයිට්? තේරුණානේ? මම හිතනවා තේරෙන්නේ නැති කියලා. රයිට්. මේවා අදාළ දේවල් ඔයාලා සටහන් කරගන්න පොඩි නෝට් එකක් දාගන්න. රයිට් අපි යන් ඉස්සරහට මෙතනින් එහාට හරි පොතේ තියෙන දේවල් එක්ක අපි මේ එක්සර්සයිස් කරනවා. ඔයාලා මම හිතන්නේ පොතක් ගන්න ඕන අනිවාර්යෙන්. දැන් අලුත් ළමයි මේ සම්බන්ධ වෙච්ච සියලුම දෙනා පොත් දෙකක් ගන්න ඕන අනිවාර්යෙන්. මම මේ පෙන්න පොත් දෙක රයිට්. මෙන්න මේ පොත් දෙක මම එදත් ඔයාලට පෙන්නුවා. හරි? මෙන්න මේ පොත් දෙක. මෙන්න මේ පොත. හරි මේ එක මේ පළවෙනි පොත. හරි? මේ පළවෙනි පොත මේ දෙවෙනි පොත කියලා මේ දෙකක් තියෙන පොත් දෙකක්. හරි? ওই දෙක අනිවාර්යෙන් ඔයාලා ගන්න ඕනේ. කළු සුදු පොතක් තියෙනවා. නැත්තම් කලර් පොතක් තියෙනවා. මේ පොත් දෙකම තියෙනවා. ඒ පොත් දෙක ගන්න පුළුවන් අපි ගන්න තැන් තියෙනවා. තුටගෙන ළමයි අපි ඉස්සරහට යමු. මම කිව්වේ මෙන්න මගේ පොත් දෙක අනිවාර්යෙන් පොත් 1 2 වශයෙන් තියෙන ඔයාලට ගන්න පුළුවන්. පොත් දෙකම ඔයාලා ගන්න ඕනේ පළවෙනි පොත් දෙකම එකනම ගන්න එක තමයි හොඳ. පොත් එකේ පළවෙනි පොතේ පාඩම් 30ක් තියෙනවා දෙවෙනි පොතේ පාඩම් 60ක් 30ක් තියෙනවා. එතකොට දෙකේම එකතුව පාඩම් 60ක් වෙනවා ඔයාලට. පාඩම් 60ම ඔයාලා කරන්න කලගත යුතු වෙනවා. එක්සෑම් එකේ හොඳ ලකුණකට යන්න. හරි හොඳ ලකුණකට යන්න. පොත් දෙකම පාඩම් 60ම කරගත යුතු වෙනවා. රයිට් අපි යන් ඉස්සරහට. රයිට් සංයුක්ත ස්වර. සංයුක්ත ස්වර. එතකොට මොකද්ද මේ සංයුක්ත ස්වරයක් කියන්නේ? සංයුක්ත ස්වරයක් කියන්නේ මොකද්ද? හරි PDF එක ගත්තු නැති ළමයි ලියාගන්න සංයුක්ත ස්වරයක් කියන්නේ මොකද්ද කියලා. හරි සංයුක්ත ස්වරයක් කියන්නේ මූලික වශයෙන් ස්වර දෙකක් එකතු වෙලා කියන එක තමයි සාමාන්‍යයෙන් ස්වර දෙකක් එකතු වෙලා කියන එක තමයි තියෙන්නේ සංයුක්ත ස්වර කියන එකේ උඩින් ලියාගන්න මූලික ස්වර දෙකක් හෝ මූලික ස්වර දෙකක් හෝ කිහිපයක් එකතු වී සෑදෙන කිහිපයක් එකතු වී සෑදෙන ස්වර මෙලෙස හඳුන්වයි. ස්වර මෙලෙස හඳුන්වයි. සංයුක්ත ස්වර වචනයක සංයුක්ත ස්වර වචනයක යෙදීමේදී මූලික ස්වර ලියන අයුරින්ම ව්‍යංජන අක්ෂරය පහත පරිදි ලියානු ලැබේ. right එතකොට සංයුක්ත ස්වර කියන එකේ අර්ථ දැක්වීම තමයි මූලික ස්වර දෙකක් හෝ කීපයක් එකතු වී සෑදෙන ස්වර මෙලෙස හඳුන්වයි. සංයුක්ත ස්වර වචනයක යෙදීමේදී මූලික ස්වර ලියන අයුරින්මද ව්‍යංජනයේ අක්ෂර ලියා පහත පරිදි ලියනු ලැබේ. හරි දැන් ඔන්න ලියා ගන්න සංයුක්ත ස්වර කියලා මේ PDF එක ගත්තෝ නැති අය. right සංයුක්ත ස්වර යටතේ හරි මේ තමයි A. හරි මතක තියාගන්න මේ ශබ්දය A. ඒක තමයි මෙහෙම ලියන්නේ A.
right මම ඕන් කරලා පෙන්නනවා right A අකුර right සංයුක්ත ස්වරයටදී J අකුර J අකුර right මේ හැම එකටම බිඳුවක් මුලින් සෙට් වෙනවා බිඳුවක් මුලින් එකතු වෙනවා right ඒවා අපි ගැන කතා කරන ඉස්ත්‍රියේදී right එතකොට A යන්න right A යන්න right ඊට පස්සේ Y යන්න ළමයි Y වා right මේවා ලියන හැටි අපි පසුව කියලා දෙනවා යා right වේ කොහොමද ලියන්නේ වේ right වෝ වී right ඔයි right ඔයි කියන තමයි මේ හරි ඔයාලට තේරෙන්නේ නැති සංයුක්ත ස්වර කොහොමද මේ ලියවිලා තියෙන එක දෙකක් එකතු වෙලා තියෙන්නේ දෙකක් එකතු වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ හරි right මේක තේරෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා right ඉදිරියට යමු අපි සංයුක්ත ස්වර මෙන්න මේ විදිහට එන්නේ හරි ඊළඟට අපි ඉස්සරහට යනවා හරි සංයුක්ත ස්වර right සංයුක්ත ස්වර ඉස්සලා අත දැක්කම ලියාගත්ත මৌলিක ස්වර දෙකක් හෝ කිහිපයක් එකතු වී සෑදෙන ස්වර මෙලෙස හඳුන්වයි සංයුක්ත ස්වර වචනයක යෙදීමේදී මৌলিක ස්වර ලියන අයුරින්ම බිංදු ව්‍යංජන අක්ෂරය ලියා පහත පරිදි ලියා ගනු ලැබේ. හරි? right මේ කොහොමද මේ සංයුක්ත ස්වර හැදෙන්නේ කියන එක තමයි මෙතන පාඩමේදී අපිට කරන්න තියෙන්නේ. හරි? එතකොට මම එකක් මම ලියලා පෙන්නන්නම්. හරි? එකක් මම ලියලා පෙන්නන්නම්. ඊට අපි ගමු පෙන්සිල් එක. right. අපි මෙහෙම ගත්තොත් මේකට අපි කිව්වා බිඳුවක් යදෙනවා කියලා බිඳුවක්. right අපි බිඳුවක් ගත්තා මෙන්න මේ විදිහට. ඔකට අපි එකතු කරනවා මොකද්ද? එකතු කරනවා එකතු කරනවා. හරි? ඕකට එකතු කරනවා අපි මොකද්ද? එකතු කරනවා. right? එතකොට අපිට හැදෙනවා මොකද්ද? අකුර එතකොට මේකට බිඳුව එකතු වෙනවා. බිඳුව එකතු වෙලා right right මෙන්න මේ අකුර හැදෙනවා. මෙන්න මේ විදිහට තමයි ළමයි මේවා එකතු වෙන්නේ. එක අකුරු දෙකක් එකතු වෙලා බිඳුවත් එකතු වෙලා මෙන්න මේ සංයුක්ත ස්වර හැදෙනවා. right. ඔයාලට තමයි මේක තමයි තියෙන ඔයාලට අභ්‍යාසය. මේ තමයි ඔයාලට තියෙන අභ්‍යාසය මේක කරන්න ඕනේ. මම එකක් කරලා පෙන්නනවා. ඔයාලා ඊටු ටික මේක පුරවන්න ඕනේ. පොතෙත් එමයයි. මෙන්න මේ පොතේ තියෙනවා. අපි එකක් උදාහරණයක් කරනවා. ඔයාලට උදාහරණ 5ක් ඉදිරියට කරන්න ඕනේ. මුලින්ම කිව්වොත් අපි මුලදී මොන්ටිසෝරි ගිහිල්ලා ඉගෙන ගන්නව නේද? මොන්ටිසෝරි ගිහිල්ලා ඉගෙන ගන්නවා වගේම තමයි මේකත් මේ අලුත් භාෂාවක් ලියන්න පුරුදු වෙනකොට අනිවාර්යෙන් මේ මූලික ස්වර ඕනේ. අනිවාර්යෙන් මූලික අක්ෂර ටික අපිට දැන් අපි මුලදී ඉගෙනනකොට අයන්න ආයන්න ඈන්න ඈයන් ඉගෙන ගත්තා වගේ right මේ කොරියන් භාෂාවෙත් අයන්න ආයන්න ඉයන්න යන්න කොහොමද දුත්ත ස්වර සංයුක්ත ස්වර මූලික ස්වර කොහොමද කියනවා අපි දැනගත යුතුමයි. හරි right එතකොට මේක ඔයාලට අභ්‍යාසයක් හැටියට තියලා අපි මෙතනින් ඉස්සරහට යනවා right හරි ඔන්න ඔයාලගේ පොතේ අභ්‍යාස තියෙන්නේ හරි මෙන්න ඔයාලගේ පොතේ අභ්‍යාස ටික තියෙන්නේ right ඔයාලට මූලික ස්වර ගැන කතා කරා right දුත්ත ස්වර ගැන කතා කරා right දැන් ඔයාලට තියෙනවා පොඩි පොඩි අභ්‍යාස කරන්න හරි පොඩි අභ්‍යාස කරන්න තියෙනවා දැන් ඔයාලට මෙතන හරි මෙහෙම ගත්තොත් ඔයාලට මේ පොතේ right මේ පොතේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ වගුව ගහලා තියෙනවා ඔයාලට හරි එතකොට මේවෙන් ඔයාලට පුළුවන් මේ මොකද්ද ශබ්ද වෙන අකුර කියලා කියන්නේ හරි එතකොට මේකේ පළවෙනි අකුර මෙන්න මේක හරි මම මේක එක කරා යනවා එකින් එක කරා යනවා බලා ගන්න හැමෝම right
මේක ඊ. ඔයාලා හැමෝම ලියා ගන්න. හරිද? මේක ඊ අකුර. මම ටික් එකක් දාගෙන යන්න. මේක ඊ අකුර. හරි? මේක ආ. මේක යා. රයිට්? පස් හතරවෙනි එක ඕ අකුර. යෝ අකුර. රයිට්? අකුර. රයිට්? ඕ අකුර. යෝ. ඌ සහ යෝ. රයිට්? මෙන්න මේ ටික ඔයාලා ලියා ගන්න. මම මේ කියන ටික අහගෙන ලියා ගන්න. පළවෙනි එක ඊ. මේක ඊ. මේක ආ. මේක යා. මේක ඕ. මේක යෝ. මේක මේක ඕ. මේක යෝ. මේක ඌ. මේක යෝ. රයිට්? මෙන්න මේ ටික තමයි ඔයාලා සිංහලෙන් ලියාගන්න ඇති කියලා මම හිතනවා. රයිට්? මේවා ඔයාලට තියෙන්නේ ලියලා පුරුදු වෙන්න දැන් මෙතන ඉඳලා. හරි? මේ මම කියලා දෙන විදිහට මේ ඔක්කොම ශබ්ද කරලා ඔයාලා ලියන්න ඕනේ. හරි? ශබ්ද කරන ගමන් ලියන්න ඕනේ. මේකට බිංදුවක් එකතු කරලා. හරිද? කොහොමද ලියන්නේ? බිංදුවක් එකතු කරලා. හරි මම ලියලා පෙන්නන්න එකක්. රයිට්? ඔන්න එකක්. හරි? ඊ. රයිට්? ඊට පස්සේ මේක ඔයාලා ලියන්න පුළුවන්. ආ. ආ. හරි? මේක ඔයාලා ලියන්න පුළුවන්. යා. රයිට්? අපි ටයිප් කරන්න මේක කීපෑඩ් එක හදාගමු ඉස්සරහට. දැනට මම කර්සරයෙන් මම ඔයාලට ඇඳලා පෙන්නනවා. රයිට්? මේක මොකද්ද? ඕ. ඕ. හරි? මේක යෝ. මේ හැම එකටම බිංදුවක් යොදන්න. බිංදුවක්. හරි? මේ හැම එකටම බිංදුවක් දාන්න ඕනේ. හරි? මේ හැම එකටම බිංදුවක් දාලා ඔයාලා මේ හැම එකක්ම ශබ්ද කර කර ගෙදෙද්දි ප්‍රැක්ටිස් කරන්න මම මේ උදාහරණ තමයි ඔයාලට කරලා පෙන්නන්නේ. හරි? හරි මේ හරිය ලේසි. මේ පාඩම අල්ලගන්න හරිම ලේසි. මේ අභ්‍යාස ටික හරියට කරන්න ඕන ළමයි. හරි? හරි. අපි යනවා ඊළඟ ස්ලයිඩ් එකට. ඔයාලා මේ අභ්‍යාසයත් ඉතුරු කරනවා. ඉස්සරහට කරන්න. රයිට්. ඔන්න ඊළඟ එක. රයිට්? ඔන්න ඊළඟ එක. රයිට්. රයිට් අපි ඊළඟ පාඩමට බලමු. ඔයාලා මේ පොතේ මේටි බැලුවොත් මුල ඉඳලා අගටම තියෙනවා. හරි? මුල ඉඳලා අගටම තියෙනවා. රයිට්. මේක මොකද්ද මේ අකුර? මොකද්ද මේ අකුර? හා? මොකද්ද මේ අකුර මේ? රයිට්. මේ ව්‍යංජන යටතේ තමයි තියෙන්නේ. ඉස්සෙල්ලා අපි කතා කරේ මৌলিক ස්වර. රයිට්. මේ කතා කරන්නේ මේ ව්‍යංජන. ස්වර සහ ව්‍යංජන. හරි? මේ කතා කරන ව්‍යංජන. එතකොට මේ මෙන්න මේක මම ටික් දාලා පෙන්නන්නම්. මේක අල් කයන්න සහ අල් ගයන්න. මම ඉස්සෙල්ලා කතා කරා අල් කයන්න සහ අල් ගයන්න. හරි? අල් කයන්න සහ අල් ගයන්න. රයිට්. ලියාගත්තු නැති ළමයි. රයිට්. මේක අපිට අල් නයන්න. මේ ඔක්කොම අල් අකුරු ළමයි. මේ ඔක්කොම අල් අකුරු. රයිට්? එතකොට මේකෙන් ශබ්ද දෙකක් කියවෙනවා. අල් සයන්න සහ අල් දයන්. අල් තයන්න සහ අල් දයන්. එතකොට මේකෙන් අල් රයන්න සහ අල් රයන්. අල් ලයන්න සහ අල් රයන්. රයිට්. මේකෙන් අපිට කියනවා අල් මයන්. එතකොට මේකෙන් අපිට කියවෙනවා අල් පයන්න සහ අල් බයන්. අල් පයන්න සහ අල් බයන්. එතකොට මේ අක්ෂරයෙන් අල් සයන්. ඔයාලා මම කියන ටික ලියා ගන්න. හරි මේ කියන ටික ලියා ගන්න. නැත්නම් ෂෝට් නෝට් එකකට ලියා ගන්න. පස්සේ හරියට ලියා ගන්න. රයිට්. මේක අං කියලා කියන්නේ. අං. ශබ්දයක් නෑ. ඇත්තටම කිව්වොත් ශබ්දයක් නෑ. අං කියන ශබ්ද තමයි ඇහෙන්නේ. රයිට්. අල්චයන්නයි අල්ජයන්නයි මේ අක්ෂරය. අල්චයන්න සහ අල්ජයන්න තමයි මේකෙන් ශබ්ද වෙන්නේ. රයිට්. මේක අල්හයන්. අල්හයන්. මං කිව්වනේ අහල් අකුරු තමයි මේ ශබ්ද වෙන්නේ කියලා. හල් අකුරු තමයි මේ ශබ්ද වෙන්නේ. එතකොට
මේ ටික අපි ලියන ගමන් අපි කතා කරමු කොහොමද මේක කරන්න කියලා. මේක ලියලා ගමන් කරමු. right. මේක අල් කයන්න සහ අල් ගයන්න. right. මේක අල් නයන්න. අල් නයන්න. right. මේක අල් තයන්න සහ අල් දයන්න. අල් තයන්න සහ අල් දයන්න. මේක අල් රයන්න සහ අල් ලයන්න. right. අල් රයන්න සහ අල් ලයන්න. right. මේක අල් මයන්න. right. මේක අල් පයන්න සහ අල් බයන්න. මේක ලියන්න ළමයි ඔන්න ඔය විදියට. අල් පයන්න සහ අල් බයන්න. right. මේක මෙන්න මේ විදියට ලියන්නේ අල් සයන්න. right. මේක අපි නිකම්ම බින්දුවක් තමයි ලියන්න ළමයි. බින්දුව શબ્දයක් නෑ. right. බින්දුව શબ્දයක් නෑ. right. මේක අල් චයන්න සහ අල් ජයන්න. right. මේක ඇවිල්ලා හයන්න. මේක ළමයි හයන්න. මෙන්න මේ විදිහට මේක ලියන්නේ. චූටි කෑල්ලක් පොඩින් ගන්න. right. මේ තමයි මේක ලියන්නේ. තේරුණාද මේව ලියන හැටි? right. ශබ්ද කරන විදිය ආයේ අපි මතක් කරමු. ශබ්ද කරන හැටි ආයේ මතක් කරමු. මම ටික දාලා පෙන්නන්න. ඇහෙන්නේ නැහැ සර්. හරි. දැන් එනද බලන්න කවිෂ. චෙක්. හරි නේද කවිෂ? අහිනව නේද? හරි සර්. හරි. right. හරි. එතකොට මේක ඊළඟ පාඩම. හරි. ඊළඟ පාඩම ඔයාලට මේ තියෙන මේවා සම්පූර්ණ කරන්න තියෙනවා. හරි. මේවා සම්පූර්ණ කරන්න තියෙනවා ඔයාලට. මේ වගුව මේ තියෙන විදිහට මේ එක්සැම්පල් එකක් ඔයාලට දීලා තියෙන්නේ. මේව ඔයාලට සම්පූර්ණ කරන්න තමයි මේ දීලා තියෙන්නේ. right. එතකොට මම එකක් ඔයාලට කරලා පෙන්නන්නම්. right. ඊටු ටික ඔයාලා සම්පූර්ණ කරගන්න ඕනේ. right.
මේ කරලා තියෙන මේ මාප්‍රාණ ක ස්වරය එකතු කරලා තියෙන්නේ. කා වෙනවා. right? මේ කියලා තියෙන මේ මාප්‍රාණ ක අකුරට ස්වරය එකතු වෙලා කා ඇවිල්ලා කියලා තමයි පේන්නේ. right? මේක මාප්‍රාණ ත. right? එතකොට ත මේක කොහොමද හැදෙන්නේ? right? මෙන්න මේ විදිහ තමයි හැදෙන්නේ. right? ඔන්න ඔය විදිහ තමයි හැදෙන්නේ. right? එක මේක මාප්‍රාණ ප. right? මේකට එකතු කරනවා පා. right? මේක ලියන්නේ ච එකතු කරා sorry එතකොට චා වෙනවා. right? තේරෙනවද මම කියන එක? තේරෙනවද මම එකතු කරන එක? right? ඊට පස්සේ මේක මාප්‍රාණ කෝ මාප්‍රාණ ක එකට ඕ එකතු වෙනවා. එතකොට කෝ වෙනවා ළමයි. කෝ ක එකට ඕ එකතු වුනම කෝ වෙනවා. හරි මම ඒක ලියලා පෙන්නන්නම්. right? මේ කෝ අකුර මේ මාප්‍රාණ ත එකට right මෙහෙම එකතු වුණා. යටින් සොරේ එකතු වුණා. එතකොට තෝ වුණා. right? එතකොට මාප්‍රාණ ප වලට යටින් එකතු වෙනවා සොරේ. එතකොට පෝ වෙනවා. right? එතකොට මේකට මාප්‍රාණ ච අකුරක් right? මේකට යටින් එකතු වුණා සොරේ. එතකොට මොකක්ද શબ્ද වෙන්නේ? චෝ කියලා. right? චෝ කියලා શબ્ද වෙන්නේ. right? තේරුණාද මේ වලට දීලා තියෙන අභ්‍යාස වලට කරන්න. මේ අභ්‍යාස කරන්න කියවන ඉතින් අපි කියලා දී විදිහට ශබ්ද කරන විදිහට කියවන ගමන් මේ ටික ලියන්න. මේ බොක්ස් ඔයාලා සම්පූර්ණ කරන්න. එතකොට මේ භාෂාව නිකම්ම ඔයාලට අහු වෙනවා. හරි? ඊළඟට අපි ඊළඟ වගුවට යමු. හරි? ඊළඟ වගුවට යමු. හරි මෙතනත් එකතු වෙන්නේ එන්න විදිහට මෙන්න මේ වගුවත් ඔයාලා පුරවන්න ඕනේ. ඔයාලා තනියම මේවා පුරවන්න ඕනේ. මෙන්න මේ එක්සැම්පල් එකක් දීලා තියෙනවා. හරි? ඒ විදිහට මේක දිගටම ඔයාලා කරගෙන යන්න. රයිට් මම එකක් කරලා පෙන්නන්න. හරි. එකක් පෙන්නන්න. මේ කරලා තියෙන්නේ මාප්‍රාණ ක වලට එකතු වෙලා තියෙන්නේ. රයිට්? මේ බලන්න. හරි ලේසි අමාරු නෑ. රයිට්? මාප්‍රාණ ක වලට ඕ ස්වරය එකතු වෙලා කෝ වෙලා තියෙන්නේ. කෝ කෝ රයිට්? තේරුණා නේද? රයිට්? එතකොට අපි මේ උදාහරණය ගත්තොත් මේක මාප්‍රාණ ක රයිට්? sorry දැම්මා ක වෙනවා. හරි ක. රයිට් ඔන්න ඔය විදිහට ඔයාලට මේක පුරවන්න දෙන හරිම ලේසි. මේ පොඩි කාලේ කරපු වැඩ වගේ මෙයාලා දෙන ස්වර ව්‍යංජන අපිට එකතු කරලා අකුරක් හදන්න තියෙන්නේ. අකුරක් හදන්න තියෙන්නේ. ඒක කියවෙන විදිහට ඔයාලා ශබ්ද කරන්න. ශබ්ද කරන විදිහට තමයි මේ අකුරු ලියවෙන්නේ. තේරුණාද? right. හරි. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමුද එතකොට. මේ ඔයාලට තියෙන අභ්‍යාස. ගෙදෙද්දි කරන්න මම එකක් කරලා පෙන්නනවා. ඔයාලට තියෙන ඉතුරු ටික කරගෙන යන්න. හරි? මම එකක් කරලා පෙන්නනවා. ඔයාලට තියෙන කරගෙන යන්න. රයිට් අපි 8ට පටන් ගත්තේ. ඔන්න දැන් හරියටම පැයක් ගියා. 59යි. හරි? අපි තවත් ඉස්සරහට යමු ළමයි. මම හිතනවා මේ ටික තේරෙනවා. ඔයාලා පොත ගත්ත ගමන් අනිවාර්යෙන් අපි ආයෙ නැවත වරක් ඔයාලත් එක්ක කරනවා මේක. ඔයාලා තියෙන මේවා පුරවන්න මේ වගු ටික. හරි? රයිට්. අපි ඉස්සරහට යනවා මෙතනින්. හරි. අපි ඊළඟ පාඩමට යමු. රයිට්. මේ තියෙන શબ્දේ මොකද්ද? රයිට්. මේ ව්‍යංජන කොටසක් තියෙන. රයිට් මේ ව්‍යංජන කොටසක් තියෙන ඔයාලත් එක්ක කතා කරන්නේ. රයිට් මම ශබ්ද කරන විදිහට ඔයාලා ලියා ගන්න. රයිට් මේ බොක්ස් එක අනිවාර්යයෙන් PDF අරගන්න නැති කියලා හිතනවා. ඒ PDF වල මම ශබ්ද කරන විදිය ඔයාලා ලියා ගන්න. ශබ්ද කරන විදිය ඔයාලගේ අතින්ම ලියනකොට තමයි ඔයාලා මේක මතක හිටින්නේ. හරි මම ටිකක් දාලා පෙන්නනවා. මෙන්න ක අල් කයන් මේක අල් කයන් විදිය තමයි ශබ්ද වෙන්නේ. කොරියන් භාෂාවේ අල් කයන් විදිය තමයි මේක ශබ්ද වෙන්නේ.
හරි. එතකොට මේක අල් තයන්න විදියට ළමයි. අල් තයන්න විදිය තමයි මේක ශබ්ද වෙන්නේ. එතකොට මේ ප අක්ෂරය ප මේ අල් පයන්න විදියට අල් පයන්න විදියට මේක අල් ඡයන්න විදියට අල් ඡයන්න විදියට තමයි ඒක ශබ්ද වෙන්නේ. එතකොට මේක අල් කයන් අල් කයන් අල් කයන්. එතකොට අල් තයන් මේවා වල මාප්‍රාණ අක්ෂර මාප්‍රාණ කියලා තියෙන ලංකාවේ සිංහල භාෂාවේ මාප්‍රාණ කියලා තියෙන නේද? මාප්‍රාණ අකුරු. හරි. මේක මාප්‍රාණ අල්පයන් මාප්‍රාණ අල්පයන් කියලා තියෙන නේද? රයිට්. මේක අල්චයන් අල්චයන්. හරි ආයෙ නැවතම මතක් කරන්න ලියා ගන්න. අල් කයන් අල් කයන් අල් තයන් අල් බයන් අල් ඡයන් මාප්‍රාණ අල් කයන් මාප්‍රාණ අල් තයන් මාප්‍රාණ අල් පයන් මාප්‍රාණ අල් ඡයන්. රයිට් එතනින් ඉගෙන ගන්න තියෙන්නේ එච්චරයි ඔයාලට. ඊට පස්සේ මෙතන තියෙන්නේ මේවා ලියන විදිය. හරි. මේ ටික මේ ලියන විදිය තමයි මේවට ශබ්ද ගන්න තියෙන්නේ. රයිට් මේ ශබ්ද කරන විදිය නම් ක හරි ක කියන අල් කයන් අල් තයන් අල් පයන් අල් ඡයන්. රයිට් ඒ විදිහට ඔයාලා මේ බොක්ස් එක සම්පූර්ණ කරන්න ගෙදරදී තනියම. රයිට් මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් WhatsApp එකට දාන්න ෆොටෝ එකක් දාලා මම WhatsApp එකෙන් ඔයාලට මේ ලෙසන් ඔයාලට බැරි ලෙසන්ස් මම කියලා දෙනවා. හරි? තේරුණානේ? පොඩි දේවල් රයිට් මේවා මහ ලොකු දේවල් නෙමෙයි. පොඩියට ඔයාලට කරගෙන යන්න පුළුවන් ඉස්සරහට. රයිට් අපි ඊළඟ ස්ලයිඩ් එකට යන්න. හරි. හරි. ඊළඟට තියෙන ඔයාලට මෙන්න මේ කතා කරන්න තියෙන්නේ. රයිට්. පොඩි chance එකක් දෙනවා. වතුර එකක් බීලා එන්න. දැන් මහන්සි ඇති මේක ඉගෙනගෙන අලුත්ම භාෂාවක් ඉඳලා අමාරු ඇති මේ හැබැයි ඉරිකෑලි කීපයක් තමයි තියෙන. ඉරිකෑලි ටික හරියට හදාගත්තොත් ඔයාලට භාෂාව හදා ගන්න පුළුවන්. මේ අක්ෂර 40 ඉගෙන ගත්ත කියන්නේ ඔයාලට වචන කියවන්න, වචන ලියන්න, ප්‍රශ්න පත්‍රවල උත්තර ලියන්න මේ හැමදේම පුරුදු වෙනවා. මෙතන තමයි මුල. රයිට් හොඳට මතක තියාගන්න. මෙතන තමයි මුල. මේ ටික හරියට අල්ලගත්තොත් මෙතනින් එහාට යන එක ලේසි ළමයි. රයිට් පොඩි ඉන්ටර්වල් එකක් විනාඩි 5ක විතර. හරි. රයිට්.
රයිට් ආය පටන් ගමු ළමයි. රයිට් වතුර එකක් බීලා එන්න ඇති කියලා මම හිතනවා. රයිට් ඉස්සරහට අපි කරගෙන යන් මේ පාඩම් ටික කරගත්ත කියන්නේ ඔයාලට මේ භාෂාව අල්ලගන්න හරිම ලේසි. ලොකු සංකීර්ණ භාෂාවක් නෙමේ. ජපන්, චයිනා, කොරියන් බලනකොට ඔයාලට ලේසි භාෂාව තමයි මොකද්ද? කොරියන් භාෂාව. කොරියන් භාෂාව අල්ලගන්න ලේසි. වල ජපන් භාෂාව, චීන භාෂාව මං යම් තාක් දුරට හදාarලා තියෙනවා. ඒවා තියෙන්නේ එක අකුරක වචනයක් කියවෙනවා. වචනක තේරුම එක අකුරකින්. වචනක තේරුම එක අකුරකින් කියවෙන්නේ. ඒක හරි අමාරුයි ඒ අකුරු ලියන්න. නමුත් මේ මෙච්චර සංකීර්ණයි ඒ ජපන් චයිනා අකුරු. නමුත් මේ කොරියන් භාෂාව ගොඩක් ලේසි. ගොඩක්ම ලේසි ඉගෙන ගන්න. අල්ලගන්න මම අපි කියලා දෙන විදිහට අල්ලගෙන යන්න ඉස්සරහට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉක්මනට මේක එක දවසේ එක සතියෙන් වාට මේක අල්ල ගන්න පුළුවන්. මේ අපි කියලා දෙන විදිහට හරියට ෆලෝ අප් කරා. රයිට්. රයිට් පටන් ගමු මෙන්න මේ බොක්ස් එක අපි කතා කරනවා. රයිට්. උයොම්සර්ගි. උයොම්සර්ගි කියන්නේ මොකක්ද? සොර ලිවීම. උයොම්සර්ගි. රයිට්. මෙන්න මේක. රයිට් මම කිව්වේ මෙන්න මෙතන. රයිට්. මෙන්න මෙතන වෙනනේ ළමයි උයොම්සර්ගි කියලා එකක් තියෙනවා. උයොම්සර්ගි. උයොම්සර්ගි කියන්නේ සොර ලිවීම. සොර ලියන එක. සංයුක්ත සොර ලියන එක. සංයුක්ත සොර කොහොමද ලියන්නේ? දෙකක් එකතු වෙලා හැදෙන මේ සොරේ කොහොමද ලියන්නේ කියලා තමයි ඔයාලට මෙතන ඉඳලා තියෙන්නේ. හරි? රයිට්. එතකොට මම මේක ශබ්ද වෙන විදිය ඔයාලා ඉස්සලා ශබ්ද කරගෙන ඊට පස්සේ මම ලියලා පෙන්නන්නම් මේක කොහොමද ලියන්නේ කියලා. හරි. එතකොට මේක ගත්තොත් මේක E. හරි? මේක A සංයුක්ත ස්වරය මේ. රයිට් මේ සංයුක්ත ස්වර ගැන කතා කරන්නේ. මේක A. එතකොට මේක A. මේක A මේක A. හරි? ඊළඟට මේක Y. Y යන්න. රයිට්? මේක Y. මේක Y. රයිට්? මේක Y. රයිට්. මේක වා. හරි? වා. මේක වා. රයිට්? මේක වෝ. මේක වෝ. රයිට්. එතකොට මේක V ඌදන E එකතු වෙන. රයිට්? මේවා එකතු වෙන්නේ ඌදන E. දැන් අපි ඉස්සෙල්ලා එකතු කරලා හැදුවා. රයිට්? මේක ශබ්දය සංයුක්ත ස්වර ශබ්දය V. හරි? මේක අපිට ශබ්ද වෙනවා වේ කියලා. වේ. වේ. රයිට්? මේක ශබ්ද වෙන්නේ එකම විදියට වේ කියලා. රයිට්? මේක ශබ්ද වෙනවා වේ කියලා. මේක ශබ්ද එකම ශබ්දේ වගේම ශබ්ද වෙන ළමයි. හැබැයි අකුරු වල වචන වල යෙදෙන විදිය වෙනස්. හරි? වචන වල මේ යෙදෙන විදිය වෙනස්. රයිට්? අන්තිම එක අයි කියන එක. අයි නෙමෙයි අයි. රයිට්? අයි කියන එක. රයිට්? ආයෙ මම මතක් කරගෙන ගියොත් මේක A. රයිට්? මේක A. A යන්න. යන්න. මේක යේ යන්න. යේ යන්න. මේක වයන්න. රයිට්? මේක වෝ. රයිට්? මේක V. මේක වේ. රයිට්? මේක වේ. මේකත් වේ. මේක අයි. අයි. රයිට්? අයි. දැන් ඔයාලට තේරෙන්නේ නැති මේවා සිංහලෙන් ලියාගන්න. සිංහලෙන් ලියාගන්න මේ පොතේ මේ වචනේ මේ අක්ෂරේ ඉස්සරහින් කොහොම ශබ්ද වෙන්නේ කියලා ඔයාලා ඊට පස්සේ ප්‍රැක්ටිස් කරන්න තියෙනවා. රයිට්? මම මේක ලියලා පෙන්නන එකක් එක්සැම්පල් එකක් ඔයාලට කොහොමද ලියන්නේ කියන එක. රයිට්? මේක ලියන්නේ මෙන්න මේ විදිහට. පළවෙනි එක මේ පැත්තට ඉර කැලක් ගෙවුවා. රයිට්? මෙහෙට ඉර කැලක් ගෙවුවා. දෙවෙනි ඉර කැල මෙහෙම ගෙවුවා. රයිට්? මම ආයෙ ලියලා පෙන්නන්නම් ඒක. ආයෙ ලියලා පෙන්නන්න. මෙහෙම ඉර කැලක් ගෙවුවා. මෙහෙට ඉර කැලක් ගෙවුවා. රයිට්? ඔන්න ඔය විදිහට ඉර කැලක් ගෙවුවා. තේරුණාද? රයිට්? දෙවෙනි එක අපිට ලියන්න පුළුවන්. මේ පැත්තට චූටි කෙටි ඉර කැලයි. මේ පැත්තට එකයි. මේ පැත්තට එකයි. රයිට්?
මෙන්න මේ ආකාරයට තමයි ඔයාලට මේවා ලියන්න තියෙන්නේ. රයිට්. මෙන්න මේක අපිට මෙහෙම ලියුවොත් හරි. මේව ලියන්න පුළුවන්. මේව අරගෙන මේව ලියන්න පුළුවන්. තේරුණාද? රයිට්. මේ මම කර්සර් එකේ මේ අඳින්නේ හරියට සම්පූර්ණ 100%ක්. හරි. අපි ඉස්සරහට මේක ඩෙවලොප් කරගන්නක හදාගන්නකම් කීබෝඩ් එක අපි මේ විදිහට කරගෙන යමු. එතකොට මම කියලා දුන්න මේවා ශබ්ද වෙන විදිය. එතකොට මේවා ලියන විදිය. ඔයාලට තියෙන මේ ඊතල වලින් 1 2 3 1 2 3 1 2 3 කියලා නම් කරලා තියෙනවා. ඒ විදිහට ලියලා පුරුදු වෙන්න. රයිට්. මේක self study තමයි දීලා තියෙන්නේ. self study වලට තනියෙන් පුරුදු වෙන්න. හරි. මම හිතනවා ඒක තේරෙන්න ඇති කියලා. මේක සංයුක්ත ස්වර කොහොමද ලියන්නේ කියන එක. සංයුක්ත ස්වර කොහොමද ලියන්නේ? රයිට්. මේ මේකක් මම ලියලා පෙන්නනවා. ඔයාලා පහක් ලියන්න ඕනේ මෙහෙම. පහක් ලියන්න. රයිට්. පහක් නෙමෙයි ඔයාලා පිටුවක් විතර අනිවාර්යෙන් ලියන්න. ලියලා මේ පුරුදු වෙන්න මේක කොහොමද ලියන්නේ? ස්වර සංයුක්ත ස්වර කොහොමද මේවා හැදෙන්නේ කියලා. හරි? රයිට්. එතකොට මේ හැම එකටම බිඳුවක් යෙදෙනවා. අපි ඉස්සෙල්ලා කතා කරා මේ හැම එකටම බිඳුවක් යෙදෙනවා. මේක ඉස්සරහින් බිඳුවක් යෙදෙනවා. රයිට්. මේ වගේ එකක් ගත්තොත් මේක උඩින් බිඳුවක් යෙදෙනවා. මේක උඩින් ඔන්න ඔය විදිහට බිඳුවක් යෙදෙනවා මේකේ ලියන්න පුළුවන් බලමු. රයිට්. මේකේ බිඳුවක් යෙදෙනවා. රයිට්. මේකේ බිඳුවක් යෙදෙනවා මෙන්න මේ විදිහට. රයිට්. මෙන්න මේ විදිහට මේකේ බිඳුවක් යෙදෙනවා. රයිට්. ඔය විදිහට හැම එකටම මේකේ බිඳුවක් යෙදෙනවා ළමයි. බිඳුවක් එකතු වෙනවා. රයිට්. මේ උඩින් සහ මුලින් සහ යටින්. රයිට්. මෙන්න මේ ආකාර තුනට මේවට මේ බිඳුව මේ අස්වරය එකතු වෙලා තමයි මේ ශබ්දය නිර්මාණය වෙන්නේ ළමයි. හරි. මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා. මෙතනින් අපි ඉස්සරහට යමුද? මොනවා හරි අපේ දැන තියෙනවා නම් ෆොටෝ එකක් ගහලා අනිවාර්යෙන් දාන්න WhatsApp එකට මම කියලා දෙනවා ඊටු ටික. හරි. හරි. එතකොට ගොඩක් දුරට අපි කරා දැන් මූලික ස්වර, සංයුක්ත ස්වර, එතකොට මූලික ස්වර ලියන්නේ කොහොමද? මූලික ස්වර වලට කොහොමද බිඳුවක් එකතු වෙන්නේ කොහොමද? ඊට සංයුක්ත ස්වර ගැන කතා කරා. සංයුක්ත ස්වර කොහොමද බිඳුවක් මුලින් එකතු වෙන්නේ කොහොමද? එතකොට ස්වර දෙකක් එකතු වෙලා සංයුක්ත ස්වරයක් හැදෙන්නේ කොහොමද කියන එක අපි කතා කරා ඔයාලත් එක්ක. හරි? එතකොට ඊළඟට තියෙන අපි ඊළඟ පොඩි අභ්‍යාසයක් තමයි මේ ඔක්කොම අභ්‍යාස තියෙනවා මේ පොතේ මේ භාෂාව ඉගෙන ගන්න එකේ ස්වර ලියන එකේ ස්වර පාඩමේ මේ කොටස් තමයි මේ යන්නේ. හරි අපි වෙනස් කරපුවා නෙමෙයි අපි හදපුවා නෙමෙයි මේක ඔයාලට තියෙන අභ්‍යාස. මේ අභ්‍යාස ටික කරොත් තමයි ඔයාලට මේකෙන් යමක් අල්ලගන්න පුළුවන්. හරි අපි ඉස්සරහට යමු. හරි. ස්වර ලියන්න තියෙන දැන් ඔයාලට. ස්වර ලිවීම. ස්වර ලිවීම. මුයොම් සර්ගී කියලා කියන්නේ. මුයොම් සර්ගී. ඊබොන්. මුයොම් සර්ගී ඊබොන්. මේ තියෙන්නේ. ඔය කියප එක මුයොම් සර්ගී ඊබොන්. right? ඒ කියන්නේ ස්වර ලිවීම. ස්වර ලිවීම අභ්‍යාස දෙක කොටස. මම කියවනේ ඉස්සෙල්ලා බිඳුවක් එකතු වෙනවා කියලා කිව්ව නේද? right. අන්නේ අභ්‍යාස තමයි මේ තියෙන්නේ. හරි? බිඳුවක් එකතු වෙලා අර්ධුත්ත ස්වරය ලියන එක තමයි මේ තියෙන්නේ. හරිද? එතකොට මේක කොහොමද ලියන්නේ? හරි? මේ මෝයම් කියන්නේ ස්වරය. හරි මෝයම් කියන්නේ ස්වරය. අම්ගා කියන්නේ ශබ්දය. අම්ගා කියන්නේ ශබ්දය. right? මෝයම් ස්වරය. අම්ගා කියන්නේ ශබ්දය. හරි? අම්ගා කියන්නේ ශබ්දය. එතකොට සර්ගි කියන්නේ මොකක්ද? සර්ගි. සර්ගි කියන්නේ ලිවීම. සර්ගි කියන්නේ මොනවද? ලිවීම කියන එක තමයි. හරි දැන් අපි පටන් ගමු මේක මේ අභ්‍යාස කරන්න කොහොමද කියලා මම උදාහරණ දෙකක් තුනක් ඔයාලට මම කරලා පෙන්නන්නම්. හරි. මේක ලියන්නේ ළමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක ඉස්සරහට බිඳුවක් ලියා ගන්න. බිඳුවක් ලියා ගන්න. ඊට පස්සේ සංයුක්ත ස්වරය මෙන්න මේ විදිහට ලියා ගන්නවා.
පැහැදිලිද? මේ එකක්. හරි. එතකොට මේ අක්ෂරය මොකද්ද? A. මම ඉස්සෙල්ලා කියලා දුන්නා A. A යන්න. රයිට්? මේක A. හරි. එතකොට මේක අපි ලියන්නේ කොහොමද? මේක අපි ලියන්නේ කොහොමද? මේ ඉස්සෙල්ලා බිඳුවක් ලියන්න. ඉස්සෙල්ලා ලියුමක් ලියන්න. ඉස්සෙල්ලා බිඳුවක් ලියන්න. රයිට් මේක මකා ගමු පොඩ්ඩක්. රයිට්. මේක අපි ලියා ගමු. රයිට්. මෙන්න මේ ටික රයිට් අපි නැවත මෙතෙන් දෙනවා. හරි. මෙන්න මේ විදිහ තමයි A අකුර ලියාගන්නේ. A. හරි. A. රයිට්. තේරුණාද? A. ඊට පස්සේ මම මේ මැද පැත්තේ මෙහෙම ලියලා පෙන්නන්නම්. තව උදාහරණයක් ඔයාලා ලියන විදිය. රයිට්. ඔය තියෙන වෝ. හරි. ඔය තියෙන වෝ. අනිවාර්යෙන් බිඳුව ඔයාලා සම්බන්ධ කරන්න ඕනේ. රයිට්. අයි කියන එක කොහොමද එන්නේ? අයි. රයිට්. මේකෙත් බිඳුව ලියාගත්ත අයි. හරි. මෙහෙන් ඉරක් ගාවුවා යටින්. රයිට්. මේකට කොහොම සම්බන්ධ කරා? අයි. රයිට්. ඔය විදිහට මේක සම්පූර්ණ කරන්න ඔයාලට උදාහරණ 5ක් විතර අනිවාර්යෙන් ඔයාලට එක්සර්සයිස් වල ලියන්න කොටු බ්ලැන්ක්ස් තියලා තියෙනවා. ඉඩ තියලා තියෙනවා. ඔයාලා මේවා පුරවන්න මේ විදිහට දිගට මේක පුරවන්න. ලියන්න, ශබ්දය කියවා ගන්න, මේක ලියන්න. ලියන්න, ශබ්දය කියවන්න ලියන්න. රයිට් මේ ශබ්ද වෙන විදිය මම ඔයාලට පැහැදිලි කරන්නම්. හරි. ඒ අකුර ඒ. රයිට්. ළඟට යන්න. ඒක ඒ. මේක ඒ මේක ඒ. හරි. යේ. ලියා ගන්න ඔක්කොම මුලින්ම ලියා ගන්න කොහොම ශබ්ද වෙන්නේ කියලා. යේ. යේ. වා. වෝ. වී. වේ. වේ කියලා එනවා. හරි වේ කියලා එනවා. රයිට්. මේකත් වේ. මේක ඔයි. රයිට්. ඔයි. රයිට්. ඔය ටික හරියට ලියා ගන්න. සිංහලෙන් මේට මුලින් ලියා ගන්න. සිංහල අකුරු වලින් කොහොම ශබ්ද වෙන්නේ කියලා. හරි මම හිතනවා මේ ටික පැහැදිලි වෙන්න ඇති කියලා. මේ එක්සැම්පල් එකට අනුව මේ ඔයාලගේ එක්සර්සයිස් ටික ඔයාලා කරගන්න. රයිට්. මේ සතිය සම්පූර්ණ ඔයාලට තියෙන මේ අභ්‍යාස ටික ප්‍රැක්ටිස් කරන්න තියෙනවා. රයිට්. අපි යනවා එහෙනම් මෙතනින් ඉස්සරහට. අපි ඩ්‍රොවින්ග්ස් ටික මගා ගමු. හරි. ඊළඟට ඔයාලගේ පොතේ තියෙනවා. ඔයාලගේ පොත මම දැන් ළඟ නැතුව ඇති ඔයාලා ගාව. හරි. ඒකත් ඔයාලට බිඳුව මුලින් යොදලා ඔයාලට සම්බන්ධ කරගන්න තියෙන්නේ. රයිට්. ඒක හරිම ලේසි. හරිම ලේසි. හරි. හරි. මේ තියෙන්නේ සොර ලිවීමේ පාඩම. මේකත් තියෙන සොර ලිවීමේ පාඩම තියෙනවා ඔයාලට. හරිද? මේකත් තියෙන උයොම්සර්ගේ ඊබොන් රයිට්. මේකත් සොර ලියන්න තියෙන්නේ. එතකොට මේකෙත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ සොරේ මේ ස්වර මේ ශබ්දය මේක සගි කියන්නේ ලිවීම කියන්නේ ලිවීම රයිට්. මම එකක් කරලා පෙන්නනවා. එකක් මම කරලා පෙන්නන මේක කොහොමද කරන්න කියලා. හරි. මේකට ළමයි බිඳුව ලියාගත්තා ඉස්සෙල්ලා. ඊට පස්සේ සොරේ ලියාගත්තා. හරි. බිඳුව ලියාගත්තා සොරේ ලියාගත්තා. රයිට්. මුලින් බිඳුව ලියාගත්තා. ඊට පස්සේ සොරේ ලියාගත්තා. හරි. ඊළඟට බිඳුව ලියාගත්තා. රයිට්. ලියාගත්තා අකුර. හරි. ඊළඟ එක බිඳුව ලිව්වා. මේක ලිව්වා. හරි. රයිට්.
බිඳුව ලිව්වා. සොරේ ලිව්වා. right තේරුණාද? right ඔය විදිහට තමයි ඕක දිගටම කරන්නේ. ඔය විදිහට ඔයාලා අභ්‍යාස කරන්න තමයි මේ තියෙන්නේ. හරි පොඩි ළමින්ට වගේ මේක ලියලියා කියවන්න. හරි? ඒක තමයි කරන්න තියෙන අභ්‍යාස ටික. ඔයාලට මේ පොතේම ඔයාලට ගන්න පුළුවන් පැන්සලක් අරගෙන මේක ලියන්න. right පෑනක් අරන් කටු ගන්න එපා. හරි පොත කැත වෙනවා. ඒ නිසා පැන්සලක් අරන් ලියා ගන්න. අභ්‍යාස ටික පැන්සලෙන් කරන්න. right highlight pen එකක් අරන් අපි කියන විශේෂ දේවල් සටහන් කරගන්න. හරි? එතකොට මේකේ ලියා ගන්න මුලින් ශබ්ද කරන විදිහ. මේක ලියා ගන්න ශබ්ද කරන විදිහ. මේක එතකොට E මොකද්ද? E right මේක ආ මේක යා මේක ඕ මේක යෝ මේක right මේක ඕ මේක යෝ මේක ඌ මේක යූ තේරෙනවද? right ආයෙත් ලියා ගන්න බැරි වෙච්ච ළමයි ආයෙත් ලියා ගන්න E ආ යා ඕ යෝ ඕ යූ යෝ ඌ යූ right තේරුණානේ? ඒ ටික ලියා ගන්න මේක මුලින් ලියාගෙන ඔයාලා ශබ්ද කර කර මේ අභ්‍යාසය දිගටම කරගෙන යන්න. right මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා. වැඩි අමාරු නෑ ලොකුවට අමාරු නෑ මේ දේවල්. පොඩි දේවල් සරලයි සරල විදියට අපි උගන්වන්නේ. කරගෙන යන්න ඉස්සරහට ප්‍රශ්න ටික නිරාකරණය කරගෙන ඉස්සරහට යමු. right අපි යනවා ඉස්සරහ ස්ලයිඩ් එකට. හරි ඊළඟ මොකද්ද බලමු අපි තියෙන්නේ. ඔයාලගේම පොතේ තියෙන අභ්‍යාස තමයි කරන්නේ. ඔයාලගේම පොතේ තියෙන අභ්‍යාස තමයි අපි මේ පැහැදිලි කරගෙන යන්නේ ළමයි. right. හරි. ඔයාලට තියෙන්නේ අභ්‍යාස හැටියට තියෙන්නේ ඔන්න ඔය ටික තමයි කරන්න ළමයි. හරි? අභ්‍යාස හැටියට තියෙන්නේ ඔය ටික තමයි අපි ඉස්සරහට එක්සර්සයිස් දෙනවා කරන්න. එක්සර්සයිස් දෙනවා ඔයාලට කරන්න. එතකොට මේ භාෂාව අල්ලගන්න කිසි ප්‍රශ්නයක් නෑ. ඔයාලට දිගටම කරගෙන යන්න පුළුවන් වෙයි. ඔය ටික අනිවාර්යෙන් දැන් අපි WhatsApp එකට දාලා තියෙන PDF එක. WhatsApp එකට දාලා තියෙන PDF එක ඒකේ print out එක ගන්න. ගත්තු නැති ළමයි print out එක ගන්න අනිවාර්යෙන්. ඒක ගත්තට පස්සේ ඔයාලා මේක ඒ page එකේම කරන්න පුළුවන්. ඒ page එකේම මේක කරන්න පුළුවන්. තව වැඩිදුර කරන්න ඕනවට පොතක් අරගෙන ලොකු CR පොතක් අරගෙන මේ විදිහට box එක ඇඳගෙන දිගටම ලියන්න. දිගටම ලියන්න. කියවන්න ලියන්න. ඒ වගේ පිටු 5 6 පිටු 5 6 ලියන්න ළමයි. හරි? ස්වර, සංයුක්ත ස්වර, හරි? දුත්ත ස්වර, ඒ වගේ ඒවා ලියාගෙන යන්න. එතකොට මේවා පුළුවන් වෙනවා. නිකම්ම පුළුවන් වෙනවා. මේක මුල අල්ලගන්න ළමයෙකුට මුල අල්ලගන්න ශිෂ්‍යයෙකුට චුට්ටක් අමාරුයි. මොකද නොහුරුයිනේ. මොකද අලුත් භාෂාවක්. හරි? ඇත්තට මේක වර ලොකු chance එකක්. මොකද අලුත් භාෂාවක්. භාෂාවක් හදාරන්න තියෙනවා කියන්නේ ලොකු chance එකක් ළමයි. හරි? ජීවිතේට එක භාෂාවක් මොකක් හරි අලුත් භාෂාවක්. දැන් සිංහල දෙමළ ඉංග්‍රීසි වලට අමතරව දැන් ඒ ලෙවල් වලට තියෙනවා මම හිතන්නේ මේක ඉගෙන ගන්න ඒ ලෙවල් කොරියන් ජපනීස් චයිනා ඒ ඔක්කොම තියෙනවා දැන් ඒ ලෙවල්ස් වලට. ඉතින් හොඳයි ඇත්තටම මේ දේවල් ඔයාලට ඉගෙන ගන්න ලැබෙනවා කියන්නේ ලොකු chance එකක්. ඒ වගේම ඔයාලට රැකියා අවස්ථාවලට යන්නත් පුළුවන් කොරියානු භාෂාව ඉගෙන ගත්තොත් රැකියා අවස්ථාවකට කොරියාවට යන්න ගොඩක් ලේසි topic 1 topic 2 වගේ level 2 එකට වගේ ගියොත් කොරියාවේ student visa යන්න ගොඩක් පහසුයි. මොකද ස්ටුඩන්ට් වීසා අපි ඉදිරියේදී ඔයාලට කතා කරන ස්ටුඩන්ට් වීසා වල යන්නේ කොහොමද ලංකාවේ මොනවද තියෙන සුදුසුකම් කොච්චර කාලයක් ගත වෙනවද කොච්චර මුදලක් වැය වෙනවද කියන දේ අපි ඉදිරියේදී කතා කරනවා. ඒ කෙසේ වෙතත් කොහොමත් මේ දේවල් අනිවාර්යයෙන් කොරියන් භාෂාවේ මූලික දේවල් ඔයාලා ඉගෙන ගත යුතු වෙනවා. හරි? එතකොට අපි අද 8ට තමයි ක්ලාස් එක පටන් ගත්තේ. එතකොට අපිට අදට මේ කොරියන් හෝඩිය පිළිබඳ මৌলিක දේවල්
අපි කතා කරා ක්ලාස් එකේදී. මූලික දේවල් කතා කරා. තව තියෙනවා ඔයාලට අභ්‍යාස ගොඩක් මේ ඔක්කොම එකපාර කරන්න බෑ ළමයි. එකපාර කරොත් ඔයාලට මේක බෝරින් වෙනවා. මේක කරගෙන යන්න බැරි වෙනවා අමාරුයි. ඒ නිසා අදට කියන්න තියෙන ඔයාලට මම දීපු අභ්‍යාස ටික. අනිවාර්යෙන් අපි WhatsApp එකට දාලා තියෙන PDF එක ගන්න. ඒ ටික ප්‍රැක්ටිකල්ස් ටික කරන්න. මොනවා හරි තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් WhatsApp එකට දාන්න. අපි WhatsApp එකේ ඕනම විදියට ඔයාලට ඕන ප්‍රශ්නයකට අපි උත්තර දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. රයිට් ඒ වගේ දැන් අද දෙවනි සම්මන්ත්‍රණය පළවෙනි සම්මන්ත්‍රණයට ඔයාලට අපි කතා කරා කොරියාව සම්බන්ධව. කොරියානු සම්බන්ධව ගොඩාක් දේවල් කතා කරා අපි. කොරියාවේ සංස්කෘතිය, කොරියාවේ කෑම බීම, කොරියාවේ EPS ටොපික් කියන්නේ මොකද්ද? එතකොට ඍතු ගැන කතා කරා. ඒ හැම දෙයක්ම අපි කතා කරා පළවෙනි සම්මන්ත්‍රණයේ දවසේ. එතකොට අපි දෙවෙනි සම්මන්ත්‍රණය අද දාගත්තේ. හැමෝටම අපි ලින්ක් එක ෂෙයා කරා. ලොග් වෙලා ඉන්නවා. ඉතින් අපි අද කරපු දෙයින් යම්කිසි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා විශ්වාස කරනවා. කොරියන් හංගල් හෙවත් කොරියානු හෝඩිය ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. තව සතියක් අපිට කරන්න ඕන අනිවාර්යෙන් තව සතියක්. තව භාෂාවේ තව ප්‍රැක්ටිකල් ටික. ඔයාලට මූලික දේවල් අද කියලා දුන්නා. ඊටු ටික ඔයාලට ප්‍රැක්ටිකල් අභ්‍යාසයක් ඔයාලට දෙන්න ඕන. ඔයාලත් එක්ක කතා කරන්න ඕනේ. ඊළඟ දවසෙත් අපි කතා කරනවා. එතකොට අපි කෝස් එකට සම්බන්ධ වීම ගැන අපි WhatsApp එකට අපි ඔයාලට මෙසේජ් එකක් දානවා අද දවසේ. ඒ අනුව ඔයාලා සම්බන්ධ වෙන්න. මාස 8යි අපේ කෝස් එක. ගෙවීම් පිළිබඳ විස්තර ඒ සියලුම විස්තර අපි අද WhatsApp එකට දානවා. සම්බන්ධ වෙන්න අනිවාර්යෙන් ඔයාලට කොරියාවට යන්න අනිවාර්යෙන් chance එක හදලා දෙන්නම්. අපේ තියෙන දැනුම ඔයාලත් එක්ක share කරලා දෙන්නම්. ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා මේත් එක්ක කොරියානු භාෂාවට පස්සේ ප්‍රශ්න පත්‍ර තුරු වචන මාලාව අනිවාර්යෙන් අපි දවසකට වචන 100ක් 50 100ක් අතර ඔයාලත් එක්ක අපි හැමදාම ප්‍රැක්ටිස් කරනවා. ක්ලාස් එක පටන් ගන්න කලින් වචන පාඩම් කරලා තමයි ඔයාලා ක්ලාස් එකට පටන් ගන්නෙ. එතකොට පාඩම පටන් ගන්න කලින් මේ පළවෙනි පාඩමේ පළවෙනි පොත් දෙකේ පළවෙනි පාඩම පටන් ගන්න කලින් අපි ඒ පාඩමට අදාළ වචන ඔයාලට පාඩම් කරවනවා. රයිට් ඒකට අදාළ ව්‍යාකරණ කොටස අපි ඔයාලට පැහැදිලි කරනවා. රයිට් මේ පැහැදිලි කිරීමෙන් පසුව තමයි ඔයාලට පාඩම පටන් ගන්න. අර වෙන ක්ලාස් වල වගේ පළවෙනියෙන් පටන් අරන් හෝඩිය පටන් ගත්තට පස්සේ තුන්වෙනි සතිය වෙනකොට ප්‍රශ්න පත්‍ර කරන්න තත්ත්වයට අපි යන්නේ නැහැ ළමයි. හරි මේවා A to Z මුල සිට සරලව එකින් එක උගන්වලා තමයි ඔයාලා ඔළුවට දාලා තමයි අපි ප්‍රශ්න පත්‍ර කරන්න යන්නේ. නැත්නම් ඔයාලට එකපාරට ප්‍රශ්න පත්‍ර කරන්න ගියොත් ළමයි ඔයාලට මේ භාෂාව එපා වෙනවා. එතකොට ඔයාලට මේක දිගටම කරගෙන යන්න හිතෙන්නේ නැහැ. මේක ලොකු ලැන්ග්වේජ් එකක්. හරි මගදී යනකොට හැලෙනවා ගොඩක් අය. රයිට් ඒ හැලෙන්නේ නැති වෙන්න යන්න මේ ෆවුන්ඩේෂන් එක තමයි ඔයාලට ශක්තිමත්ව දාලා දෙන්නේ. හරි ඔයාලා දන්නවා ගයක් හදන්න උනත් ශක්තිමත් ෆවුන්ඩේෂන් එකක් දැම්මොත් තමයි ගේ තට්ටු දෙකට තුනට හදාගෙන යන්න පුළුවන්. හරි නැත්තම් මගක් හදාගෙන යනකොට කඩන් වැටෙනවා. රයිට් ඒ වගේ තමයි කොරියන් භාෂාවත් මේ ෆවුන්ඩේෂන් එක මූලික ෆවුන්ඩේෂන් එක තමයි අද දාන්නේ. එතකොට ඒක හරියට ශක්තිමත්ව දාගත්තොත් ඔයාලට ඉදිරියේ ලකුණු 100කට යන්න පුළුවන්. ලකුණු 100කට අපි ලකුණු 70 80කට නෙමෙයි ලකුණු 100කට තමයි ඔයාලව පෙළගස්සන්නේ. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා මතක් කරනවා ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න මේ වීඩියෝ එක අපි YouTube එකේ දාන වීඩියෝ එක අපි ඔයාලට group එකට දානවා. අනිවාර්යයෙන් ඔයාලා සම්බන්ධ වෙන්න පුළුවන් ඔයාලගේ යාළුවෝ. ඔයාලත් එක්ක එකට එන්න යාළුවෝ කොරියන් යන්න කැමැත්තක් තියෙන ඔයාලගේ යාළුවෝ සහෝදරියෝ රයිට් අවුරුදු 18 39 අතර ඕනෑම වයස් පරතරයක ඕනෑම අධ්‍යාපන මට්ටමක කෙනෙක් අපි පාඨමාලාවට බඳව ගන්නවා. රයිට්.
එහෙනම් අපි 8ට පටන් ගත්තා 9:00මාරයි පැය එකමාරක් ඔයාලත් එක්ක අපි කොරියන් හංගල් ගැන දැනුම බෙදා හදාගත්තා. ලබන සතියේ නැවත අපි Zoom link එකකින් අපි ඔයාලත් එක්ක Zoom program එකකින් හම්බෙනවා. right. එහෙනම් අදට අපි Zoom meeting එක අවසන් කරනවා. තා යොරුමුදරි නොමු කම්සාදරි ගස්සමිදා අනුනි කෙසේයෝ right හොඳින් ඉන්න right තාවුන්චුවේ මන්නල්තිකජි සුගසස්මිදා right හොඳින් ඉන්න කම්සා හමිදා